එල්කේවියන්ස් අතම මවල්ට කතාවක් ගෙනවා මේ වගේ කතාවක් ඔයාගේ ජීවිත කාලටම බලලත් නැතුව ඇති. අනික මේ දවස්වල TikTok එකේ මේ ෆිල්ම් එකේ ෂෝට්ස් එහෙම ගොඩක් වෛරල් වුණා. ඉතින් මෙහෙම ෆේමස් කතාවක් නිසාම මාත් හොයලා බැලුවා. බැලලා සුපිරි හින්දාම ඔයාලටත් ගෙනාවා. ඇත්තට මේක ෆිල්ම් එකක් නෙමෙයි මිනි සීරීස් එකක්. ඉතින් අපි මුළු කතාව ඉක්මනටම බලලා දැනගමු. ඊට කලින් චූටි ඇඩ් එකක්. ගයිස් මේ රස්න කාලට වලට සීතල දරා ගන්න අමාරුයිද? ඒ මොකක්ද යකෝ කිව්වේ? එහෙම නෙවෙයි. මේ මිනි ෆෑන් එක තියෙන රස්න කාලට ඉතින් හුලං වදින්නත් එක්ක පොඩි රිෆ්‍රෙෂ්මන්ට් එකක් දෙන්න. ඉතින් තනින් තන අරන් යන්න පුළුවන්. රීචාර්ජබල් මිනි ෆෑන් එකක් තමයි මේක. සයිස් එකකින් විතරක් නෙමෙයි ප්‍රයිස් එකනොත් ගොඩක් අඩු මිනි ෆෑන් එකක් තමයි මේක. ඒ විතරක්ද ඔයාලා ෆෝන් එක ඔබ ඉද්දි. ඉතින් ෆෑන් එක අල්ලගෙන ඉන්නත් බෑනේ. ඒ නිසා මේකත් එක චූටි පෝටබල් ෆෝන් ස්ටෑන්ඩ් එකක් වගේ. ඉතින් මේක ෆෝන් එක තියන්න විතරක් නෙවෙයි වෙන මොන හරි තියන්නත් ඔයාලට යූස් කරන්න පුළුවන් වෙයි. ඉතින් මේ පෝටබල් මිනි ෆෑන් එක කාට හරි ඕනේ නම් ඩිස්ප්ලේ කරලා තියෙන නම්බරයට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාලට මේක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉක්මන් කරන්න. තොක සීමිතයි. හරි ගයිස් දැන් වැඩි කතා නොකර කතාවට යමු. මේ කතාව පටන් ගන්නවත් එක්කම වෙන දෙක්මානක දූපතක්වත් නැති මහා සාගරයක් පෙන්නනවා. ඒ මුහුදේ මාළු අල්ලන බෝට්ටුවක්. එයාලත් ඉතින් දැල් දාලා අමාරුවෙන් මාළු අල්ලනවා. ඉතින් මෙහෙම මාන්සි වෙලා මාළු අල්ලද්දී ඒ බෝට්ටුවේ කැප්ටන් ඉන්නවනේ ලොක්කා. එයා මොනා කරන්නේ වතුර ටිකක් බීලා එහෙම්මම ඒ ප්ලාස්ටික් බෝතලේ බොහොඳට විසි කරනවා. තොර මොකද්ද සද්දයක්. එයාත් බලනවා මොකද්ද මේ සද්දේ කොහෙන්දන් එන්නේ කියලා. බලද්දි මෙයාලා දැල් දාලා මාළු ඇල්ලුවානේ. අන්න ඒ මාළු දැල ඇතුලින් ඉඳන් තමයි සද්ද ඇහෙන්නේ. ඒ මං අර තුවක්කුව දීපා ඉක්මනටම කියලා. එහෙම කියලා තුවක්කුවත් අරගෙන මොකද්ද කියලා බලනවා. දැන් දැල එහෙම අහක් කරද්දි ඒක ඇතුලින් ඉඳන් මොකද්ද ක්‍රියේච් එකක් කෑ ගහගෙන එළියට එන්න හදනවා. දඩස් ගය මෙයා වෙඩ තියලා. එතන මේ ක්‍රියේච් එක ඩවුන් දානවා. දැන් එහෙම ඊළඟ සීන් එක ලන්ඩන් වල කෙනෙක් වෙන්නනවා. මෙයාගේ නම බාර්කේ. මෙයා තමයි ෆිල්ම් එකේ හීරෝ. දැන් එයා නිදාගෙන ඉද්දි එයාට ෆෝන් කෝල් එකක්. ඒක බලපු ගමන් මෙයාත් දඩ බඩ ගය ඇහැරෙනවා. ඉතින් හීරෝට හදිස්සි වැඩක් ඇවිද්ද කොහෙද? හීරෝ කොහේ වැඩ කරන්න කියලා කිව්වොත් යුනයිටඩ් ස්ටේට් වල ඉන්ටෙලිජන්ස් ෆෝස් එකේ. ඒ කියන්නේ සීක්‍රට් ඒජන්ට් ඔෆිස් එක වගේ. දැන් එහෙම්මම එයාගේ දුව ගාවට ගින් දුවත් ඇහැරලා මෙයන්න මට හදිසි ඔෆිස් එකට යන්න ඕනේ. ඇයි මේ රෑ යන්නේ? මට ඒකට වෙලා නැහැ. ඉක්මනටම ඔයා රෙඩි වෙන්න. ඔයා ඔයාගේ අම්මලා ගෙදරට දාලා එන්නම් කියලා. එහෙම මෙයාටත් රෙඩි වෙන්න කියනවා. ඒ වගේම හීරෝ එක්කන් යන්න. හීරෝගේ ටීම් එකේ ඉඳන් ලේඩි කෙනෙක් ඇවිත් ඉන්නවා. එයාගේ නම ඈනා. ඉතින් ඈනාත් දුවත් එනවා බලලා ඇයි මෙයාව එක්කන් ආවේ? නෑ මෙයාව මගදී ඩ්‍රොප් කරන්න ඕනේ. එයාගේ අම්මලා ගෙදරින්. එයා අතරමඟ තමයි ගෙදරක් තියෙන්නේ. එහෙමම දාගෙන යන් කියලා. එතකොට ඈනාත් කියනවා හරි දාගෙන යන එක ප්‍රශ්නයක් නැහැ. ඔයා තමයි එනා ෂේප් කරලා කතා කරන්න ඕනේ. එහෙම කියලා ඇස්වලින් උත් පෙන්නනවා. එදිකොත් මෙයාලා සීක්‍රට් ඒජන්ට්ස්ලානේ. එහෙමම දැන් වාහනේ යද්දී ඔයාටයි සොල්දාදුවන්නේ මොකද්ද සම්බන්ධ කියලා දුව අහනවා. දුව හිතන්නේ තාත්තා නිකන් ජොබ් එකක් කරන්න කියලා. ඉතින් හීරෝ තනම් මඩන් කියලා කොහොම හරි ෂේප් කරනවා. හීරෝගේ ළමයාටයි හීරෝගේ වයිෆ්ටයි දෙන්නටම දන්නේ නැහැ. හීරෝ මේ වගේ රහස් ඒජන්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා කියලා. දැන් එහෙම්මම හීරෝ දුව එක්කන් ගිහින් එයාගේ අම්මලා ගෙදර දානවා. ඉතින් මෙයා තමයි හීරෝගේ එක්ස් වයිෆ්. ඒ කියන්නේ මොකක් හරි හේතුවක් හින්දා මේ දෙන්නා ඩිවෝස් වෙලා වෙන් වෙලා ඉන්නේ. හීරෝත් ගිහින් අද දවසේ විතරක් ළමයා පොඩ්ඩක් බලා ගන්න කියලා කියද්දි හැම වෙලාවෙම ඔයා වැඩ කියලා තමයි අපි දෙන්නත් දැන් වෙන් වෙලා ඉන්නේ. ඔයාගේ දුවවත් හරියට බලා ගන්න ඔයා. එහෙම කියලා එයා ඇඩ්වයිස් දෙද්දි අපේ හීරෝට එව්ව අහන්න වෙලාවක් නැහැ. ඒක නිසා ඉක්මනටමයි වාහනෙට නගිනවා. දැන් එහෙම්මම ගිහින් මෙයාලා කැම්ප් එකෙන් සිද්ධ වුණ තැනට යන්න ෆ්ලයිට් එකේ නගිනවා. ෆ්ලයිට් එක ඇතුළේ නම් කැප්ටන් උත් ඇවිත් මෙයාලත් එක්ක කතා බහ කරනවා. එයාගේ නම ඔස්ටින්. දැන් එයාත් ඇවිත් කියනවා අද අපි යන්නේ සීක්‍රට් මිෂන් එකකට. ඉතින් ඒකේ ඩීටේල්ස් ඔයාලගේ ටැබ් වල දාලා තියෙනවා. පාස්වර්ඩ් එක ගහලා බලන්න කියලා කියද්දි හීරෝ try කරනවා පාස්වර්ඩ් එක ගහන්න. හැබැයි හීරෝට ඇක්සස් නැහැ. ඒතකොට එයා පැත්තේ ඉන්න සොල්දාදුවෙක් තමයි එයාට මේ වීඩියෝ එක පෙන්වන්නේ. බලද්දි මොහොතේ මාළු අල්ලන්න ගිය කට්ටිය ඇල්ලුවේ මිනිස්සෙක්ගේ අමුතු ක්‍රියේච් එකක්. අන්න ඒකේ වීඩියෝ එකක් තමයි මෙයාලටත් පෙන්වන්නේ. හීරෝත් ඒක බලලා ෂොක් වෙලා හීරෝත් කියනවා ඔයා හිතන විදිහට මම සොල්දාදුවෙක් නෙවෙයි. මම මේ ඒජන්සියේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔෆිස් එකේ ක්ලර්ක් කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක් කියලා කියනවා. ඉතින් හීරෝට ලොකු තනතුරකුත් නැහැ. සීක්‍රට් ඒජන්ට් කෙනෙක් තමයි. ඒ වුණාට ලොකු තනතුරක් නැහැ. ඉතින් මේ කාලා සොල්දාදුවා හදිස්සි වෙලා පෙන්නුවද්ද කියලා එයාට කෑ ගහලා ආයෙත් මොකුත් කියන්නෙත් නැහැ. දැන් එහෙම මේ හෙලිකොප්ටරේ රහස් දූපතකට ඇවිත් ගොඩ බානවා. මෙයාලා එද්දිත් එතන ගොඩක් සොල්දාදුවොත් ඉන්නවා. කලින් ආපු ටීම් එකට කොහෙද? දැන් එහෙම මෙයාලා ලොකු ආරක්ෂාව මැද ඇතුළට යනවා. මෙහෙර ඇතුළට යද්දිත් මෙයාලා ඇඟ පිරිසිදු කරන් ඩීකන්ටනයිස් එහෙමත් දාලා තමයි තියෙන්නේ. ඉතින් එහෙමම ඇතුළට ගිහින් බලද්දි අර මිනිස්සෙක් වගේ හිටපු ක්‍රියේච් එක මාළු අල්ලද්දි වෙඩි තියවන්නේ. ඌ මැරලාද කොහෙද? ඌව තමයි එතන ඉල්ලලා තියලා තියෙන්නේ. ඉතින් මෙයාලත් ඒක දැකලා ෂොක් වෙනවා. ඇත්ත මොකද මේ මාළු අල්ලන්න මූව මරලා අමුතු ක්‍රියේච් එකක්නේ. ඒක නිසා බ්ලැක් මාකට් එකේ ලොකු ගාණකට විකුණන්න try කරලා තියෙනවා. ඉතින් මේක දැක ගවර්න්මන්ට් ඔෆිෂියල්ස්ලා තමයි ඉක්මනටම එයාගෙන් බයි කරලා එහෙම එකක් තිබ්බ බවට කිසිම සාක්ෂියක් නැති විදිහට මේක කටකතාවක් විදිහට ජනතාවත් විශ්වාස කරවන්න තියලා
දැන් ඉතින් කැප්ටනොත් ඒක බලලා මෙයාගේ නම හෝමර් ස්ක්වා. එතකොට එයාට අප තව ලේඩි කෙනෙක් නෑ නෑ ඔයා වැරදිට කියන්නේ. මේකේ නම හෝමර් ස්ක්වාන්ඩල් කියලා. එයාගේ අතේ තියෙන මුතු ඇටයක් පෙන්නනවා. ඇත්තට මේ මුතු ඇටේ ඒ ක්‍රීචර් එකේ බෙල්ල ගාව තමයි තිබිලා තියෙන්නේ. දැන් මේ දේවල් අහන් ඉඳපු හීරෝට ෂොක්. එතකොට හීරෝ ලොකු තනතුරක සේවය කරන කෙනෙක් නෙවෙයි. ඇත්තම කිව්වොත් ඒ තනතුරට එන්න ඕනි කෙනා. මේ දවසේ එන්න බැරි වුණ නිසා තමයි මෙයා ඒ විනුවට ඇවිත් තියෙන්නේ ඒ පොසිෂන් එක පුරවන්න කියලා. ඉතින් මෙයාත් හොඳටම බය වෙලා ඒ වගේම මෙයාලා කතා වෙන එකත් අහන් ඉන්නවා. ඒ සයින්ටිස්ට්ලත් කියනවා ඇත්තරම මිනිස්සු එන්නත් කලින් මේ ක්‍රියේච් එක මේ පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා. ඉතින් මිනිස්සු ආවට පස්සේ මොනවා හරි හේතුවක් මත තමයි එයාලා මුහුද යටට ගිහින් තියෙන්නේ. ඉතින් ඒ වගේම අර මුතු ඇටේ එයාලගේ බෙල්ලෙන් ස්වභාවිකවම ඇති වෙන දෙයක්ද කොහෙද? ඉතින් ඒ ගැන එහෙම කතා වෙවි ඉද්දි කැප්ටනුත් කියනවා හරි එහෙනම් අපි දැන් එළියට යන්. එළියට ගිහින් ඒකට සිග්නල් දෙමු. එහෙම කියලා හැමෝමත් එක්කගෙන එතනින් එළියට යනවා. ඉතින් එයාලා ගියාට පස්සේ හීරොත් ළඟට ගිහින් ඒ ක්‍රීච් එක දිහා බලනවා. බල්ලා ටිකක් බය වෙලා එහෙමම ක්‍රොස් සිම්බල් එක පෙන්නලා ප්‍රේ කරනවා. දැන් එහෙමම එළියට ගිහින් එයාලා තැනකට ගිහින් මොකද්ද ලොකු පෙට්ටියක අපේ හීරෝ තමයි අරන් යන්නේ. ඒ පෙට්ටිය ඇතුලේ මොකද්ද ඩිවයිස් එකක් තියෙනවා. ඒක ඔපරේට් කරපු ගමන් මොකද්ද සද්දයක් පිට වෙනවා. ඉතින් අපේ හීරෝත් ඉතින් බය වෙලා එයාත් අහනවා මොකද්ද මේ ඇව්වේ? ඒකද? එයාලට අපි හෙලෝ කිව්වා. දැන් එහෙම මෙදා රෑ වෙලා අපේ හීරෝත් නිදා ගන්න යනවා. එතකොට හීරෝගේ එක්ස් වයිෆ් ගෙන් ගොඩක් මැසේජස් ඇවිත් තියෙනවා. ඒ වුණාට මෙහි තියෙන නීතියට අනුව කාත් එක්කවත් කන්ටැක්ට් කරන්න බෑ. කාත් එක්කවත් කතා කරන්න බෑ. ඒක නිසා හීරෝත් ඉතින් මොකුත් රිප්ලයි කරන්නේ නැහැ. ඒකේ මැසේජ් වල ඔයාගේ දුවටත් වඩා ඒ ජොබ් එක වට වටනවා නේද කියලා එහෙම. එයා බැනලා එහෙම මැසේජ් දාලා දැන් එහෙමම රෑ හැමෝම නිදාගද්දි අර බොඩි එක ගාව සොල්දාදුවෝ දෙන්නේ ආරක්ෂාවට වගේ හිටියා. එතකොටම ඒ හරි එක පාටම ඒ ෆ්ලෝ එක පාට මඩ වෙලා වගේ ඒ විතරක් නෙවෙයි ටික ඒ හරියට වතුරක් එනවා. වතුර ඇවිත් ටික එයාලත් ගිලෙන්න පටන් ගන්නවා. ටික මෙයාලා නිකන් අර මඩවලකට වැටෙනවා වගේ ඇතුළට ගිලෙන්න පටන් ගන්නවා. මෙයාලා එළියට එන්න try කරනවා එන්නම් බෑ. අවසාන මොහොතේ සොල්දාදුවෝ තෝකි ටෝකි අරන් මාව බේර ගන්න කියලා එකකින් කතා කරලා එහෙම මෙයාත් ගිලිලා යනවා. කොහොම හරි එහෙම කෑ ගන්න සද්දේ මේ ඇනාට ඇහිලා එයා බුග්ගා ඇහැරනවා. එතකොට ඒ වෙලාවේ මෙහෙ වතුර ඇතුලෙන් ආපු ක්‍රීචර් කෙනෙක් එහෙම්මම බුග්ගාර ඩෙඩ් බොඩි එක අරගෙන එහෙමම ආයෙත් වතුර ඇතුළටම යනවා. දැන් එහෙමම හැනාට සද්ද ඇහුණානේ. ඉතින් එයා අනිත් අයටත් කියලා හැමෝමත් එක්ක මෙහෙට ඇවිත් බලද්දි එතන මොකුත්ම නැහැ. අර සොල්දාදුවෝ දෙන්නත් නැහැ. ඒ වගේම අර වතුර වෙලා තිබ්බේ ඒකත් ආයෙ ගල් වෙලා. ඒ වගේම අර ඩෙඩ් බොඩි එකත් නැහැ. මෙයාලටත් හිතා ගන්න බෑ. මෙතනින් එළියට එන්න ක්‍රමයක්වත් නැහැ. එහෙම තිද්දි කොහොමද ඩෙඩ් බොඩි එක නැති වුනේ කියලා මෙයාලටත් හිතා ගන්න බෑ. ඒතර තමයි හීරෝ දකින්නේ ඒ හරියේ සොල්දාදුවෝ නිදාගෙන හිටපු පුටුව එහෙම වැලි වලට යට වෙලා. ඉතින් මේ කොහොමද වැලි වලට යට උනේ කියලා මෙයාලටත් හිතා ගන්න බෑ. හීරෝ දැන් ඒක එළියට ගන්නවා. ඉතින් එයාලත් කන්ෆියුස් වෙලා දැන් එහෙමම අපේ කැප්ටනුත් වෝක්ඩෝ කියරන් ඒ දෙන්න කන්ටැක්ට් කරන්න බලද්දි එහෙම මෙයාලට සද්දයක් ඇහෙනවා. ඒකත් පොළොව යටින්. කැප්ටනුත් ඔළුව තියලා බලනවා. බලද්දි සද්ද ඇහෙන්නේ යටින්. එහෙම හාරලා බලද්දි ඒ සොල්දාදුවන්ගේ අත් විතරයි පේන්නේ. අපේ හීරෝ දැකලා ෂොක් වෙනවා. එයා හොඳටම බය වෙලා දැන් ඒ ගැන හිතලා අපේ හීරෝත් එළියට වෙලා කල්පනා කරගෙන ඉන්නවා. දැන් මෙයා කල්පනා කරගෙන ඉද්දි ඒ හරියට චීෆ් ඔස්ටින් එනවා. ඔස්ටින් එද්දි මේ අහන්න ඔයාලා හිතන විදිහට මං ලොකු පොරක් නෙවෙයි. ලොකු තනතුරක ඉන්න කෙනෙකුත් නෙවෙයි. මං සාමාන්‍ය ක්ලක් කෙනෙක්. ගිය පාර මිෂන් එකේ කෙනෙක් මාරුවට ආවා. දැන් ඒක නිසා තමයි මේ පාරත් මට කතා කරලා තියෙන්නේ. එහෙම කියලා අවුලෙන් කියද්දි අපේ චීෆුත් කියනවා මේ අහන්න ඔයාගේ වැරද්දක් නැහැ කියලා මන් දන්නවා. ඉතින් මේ වගේ අවදානම් දෙයක් ආවොත් රජයට ඕන කෙනෙක්ට උදව් කරන්න පුළුවන්. සාමාන්‍ය පුරවැසියෙක්ට උනත් උදව් කරන්න පුළුවන්. ඒ වගේ කියලා හිතා ගන්න කියලා එයාත් යනවා. ඒ වුණාට අපේ හීරෝට මේක පිළිගන්න බෑ. එයා ටිකක් දැන් බය වෙලත් වගේ. එතකොට මෙයා පිකක් කරන්න ආපු හැනාට දැන් තමයි සතුටක්ම ඇවිත් තියෙන්නේ. ඇතිකොත් එයා අවුරුදු ගානක් ට්‍රේනින් වෙලා මේ වෙනකම් අමුතු විදිහේ මිෂන් මොකටවත් ගිහින් නැහැ. දැන් ඉතින් අමුතු විදිහේ වැදගත් මිෂන් එකක් ලැබුණනේ. ඒක ගැන හිතලා තමයි සතුටු වෙන්නේ. මේ අහන්න මම අවුරුදු ගානක් මේ වගේ මිෂන් එකක් ලැබෙනකන් හිටියා. ඒත් ඔයාට ලේසියෙන්ම මේ මිෂන් එක ලැබුණා. ඒ විතරක් නෙවෙයි අපේ ටීම් එකම මේ වගේ අමුතු සුපර්නැචරල් දේවල් ගැන සෝදිසි කරලා ඒවා ජනතාවට යන්න කලින් ඒවා හංගලා ඒවා විසඳන එක තමයි අපේ වැඩේම. ඉතින් අවුරුදු ගානක් පස්සේ තමයි මේ වගේ මිෂන් එකකටත් මට යන්න ලැබුණේ. ඒ විතරක් නෙවෙයි මේ කටට කියන්නේ හෝමස් පන්ඩල් කියලා. ඇත්තම කිව්වොත් මිනිස්සු හැදෙන්නත් කලින් ඉඳන් මෙයාලා ජීවත් වුණේ මේ පෘථිවියේ. එයාලා ජීවත් වුණේ පෘථිවියේ අන්ඩර්වර්ල්ඩ් එකේ. ඉතින් අපි හැදෙද්දි එයාලා මොනවා හරි හේතුවක් මත පොළොව ඇතුළෙම හිර වුණා. ඉතින් ඇත්තම කිව්වොත් මේ පෘථිවියේ අයිතිය අපිටත් වඩා තියෙන්නේ එයාලට. බැරි වෙලාවත් මේ කටට තරහ ගිහින්
එයාලා පොළොව යට ඉඳන් එළියට ආවොත් අනිවාර්යෙන්ම එයාලා මිනිසුන්ට ඇටැක් කරනවා. ඇටැක් කළා මේ පෘථිවිය එයාලට අයිති කරගන්නවා. එහෙම ගියද්දිම එහා පැත්තෙන් සිග්නල් එකක් ලැබුණා කියලා සොල්දාදුවෙක් කෑ ගහද්දි මෙයාලත් දැන් මේ පැත්තට යනවා. මෙයාලත් එතට ගේම් බලද්දි අර නිල් පාට ක්‍රියේච් එකක් බය නැතුවම ඒ මුහුද ඉස්සරහට වෙලා හිටගෙන ඉන්නවා. ඉතින් එයාලත් කතා බහට දුගදැවිත් තියෙන්නේ. එහෙම ඔස්ටින් තමයි දැන් කතා කරන්න ලෑස්ති වෙන්නේ. මෙයාලා කතා කරන ලැන්ග්වේජ් එක ට්‍රාන්ස්ලේට් කරන්නම කියලා ඩිවයිස් එකකුත් හදලා තියෙන්නේ. ඒ වගේම ඔක්කොම ආයුධ ටික අරන් රෙඩි වෙද්දි අපේ හීරෝ ගතට කැමරාව දීලා බය නැතුව රෙකෝඩ් කරන්න. බැරි වෙලාවත් අපි මැරුණොත් ඔයා තමයි ජීවිතුන් අතර ඉඳලා මේ දේ තමයි උනේ කියලා ඔයාලට පෙන්වන්න ඕනේ. මේ සාක්ෂිය තියාගන්න ඕනේ කියලා හීරෝට වීඩියෝ කරන්න කියනවා. දැන් එහෙම කැප්ටනුත් ඇවිත් වෙල්කම් බෑක් එහෙම කියලා කතා කරද්දි ඔයා අපේ කෙනෙක්ව මැරුවා. ඔව් එතකොට ඔයා අපේ දෙන්නෙක්ව මැරුවා. ඒකටයි මේකටයි හරි කියලා කියනවා. කොහොමද මේ ඔස්ටින්ට මෙයාලා ගැන කලින්ම දන්නවා. ඉතින් ඔස්ටින් කියනවා ඇත්තම ගොත් අපිත් ඔයාගෙන් සමාදානය තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අර ක්‍රියේච් එක කතා කරද්දි එයා සමාදානයට කැමති වෙනවා වගේත් පේනවා. හැබැයි කැමති වෙන්නේ නැහැ වගේත් පේනවා. ඉතින් මෙයාලට මෙහෙම හිතෙන්න හේතුව එයාලගේ ෆුල් ට්‍රාන්ස්ලේෂන් එක මෙයාලට හරියටම ගන්න බෑ. ඒක නිසා ඉතින් ඒකත් එක්කම එක පාරටම ඒ ක්‍රියේච් එක එයාලා වගේ කට්ටිය, ඒ කියන්නේ එයාගේ කට්ටිය ගොඩාක් ඒ හරියට ගෙන්නනවා. ඉතින් ඔක්කොම බය වෙද්දි කැප්ටන් කියනවා මේ අහන්න අපි දෙගොල්ලෝ අතර යුද්ධ එපා. අපි සමාදානෙන් ඉමු. එහෙම කියද්දි එයාත් ඒක පිළිගන්නවා. හැබැයි එයා ඒකත් එක්කම තව දෙයක් කියනවා. අපි ඔයාලා හැමෝටම පෙන්නනවා කියලා. ඒ කියන්නේ එයාලා ඉන්නවා කියලා මිනිස්සුන්ට දන්නේ නැහැනේ, සාමාන්‍ය මිනිස්සුන්ට දන්නේ නැහැනේ. දැන් හැමෝටම පේන්න එක. එයාලා මුළු ලෝකෙ පුරාවටම පැතිරලා එක්කෙනෙක්ලා එළියට එනවා. ඉතින් මිනිස්සුත් මේක දැකලා ෂොක් වෙලා වීඩියෝ කරලා එහෙම සෝෂල් මීඩියා වල එහෙම ෂෙයා වෙනවා. ඉතින් මුළු ලෝකෙම මෙහෙම ස්පෙසිස් එකක් ඉන්නවා කියලා දැනගන්නවා. දැන් ඉතින් මීට පස්සේ ලෝකේ බලවත්තු ඔක්කොම එකතු වෙලා මොනා කරන්නේ? ලොකු පයිප් එකක් මුහුදත් එක්ක ලොකු පයිප් එකක් කනෙක්ට් කරනවා. ඇදිගොත් එයාලත් එක්ක මීටින් එකක් තියලා කතා කරන්න. එහෙම කතා කරන්න ඕන නම් එයාලා මෙහෙට එන්න එපයි. ඉතින් එයාලව ගෙන්නන්න තමයි එහෙම පයිප් එකක් හදලා ඒක හරහා එන්න පුළුවන් විදිහට හදන්නේ. ඉතින් එයාලත් එක්ක මීටින් එකක් තියලා මේ ප්‍රශ්නේ ඉවරයක් කරන්න කියලා හිතාගෙන ඒකත් එක්කම අපේ හීරෝත් ගෙදරට එද්දි වයිෆ් හොඳටම බනිනවා. ඔයාට ඔයාගේ රස්සාව තමයි ලොකු. දුව ගැන ගාණක් නැහැ අනම්මනම් කියලා. එක්ස් වයිෆ් අනම්මනම් කියලා බනිද්දි මෙහෙම බලද්දි ඉතින් නිකන් අමුතුයි වගේනේ. එයාට විතරද මෙයා දුව? මෙයාට දුව නෙවෙයිද? එහෙම කියලා වගේ තමයි මෙයා නිකන් හැසිරෙන්නේ කතා කරන්නේ. ඉතින් හීරෝත් මේ දේවල් අහලා හීරෝත් ඉතින් මෙයා කරන රස්සාව අනම්මනම් ගැන මොකුත්ම දන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. එයා කියනවා මගේ දුව බලාගත්තට මම ඔයාට වැඩිපුර සල්ලි දෙන්නම්කෝ කියලා ඩොලර් 3000ක් දානවා. මේ සල්ලි ගත්ත ගමන් එයාගේ කටත් ඉතින් වැහෙනවා. කොහෙන්ද මෙච්චර සල්ලි? ඇත්තටම මම මොන රස්සාවක්ද කරන්න කියලා අහනවා. ඒකද මං වැඩ කරන තැන මාට ප්‍රමෝෂන් එකක් ලැබුණා. ඒක නිසා තමයි මට බෝනස් හම්බුනේ කියලා. එයාත් ඉතින් ෂේප් කරනවා. දැන් එහෙමම අර මීටින් එකක් තියන්න ලෑස්ති වෙනවා. ඔක්කොම ලෑස්ති කරනවා. මුළු ලෝක බලවත් ඔක්කොම ටික මීටින් එකට සහභාගී වෙන්න එනවා. ඉතින් මිනිස්සු සාමාන්‍ය ජනතාවත් ඩ්‍රෝන්ස් එහෙම යවලා මේක වීඩියෝ කරන්න try කරනවා. හැබැයි සොල්දාදු ඔක්කොම පිට තියලා මේක විනාශ කරලා දානවා. ඩ්‍රෝන්ස් එහෙම විනාශ කරලා දානවා. ඒ වගේම අපේ හීරෝත් මේ මීටින් එකේ ඉන්නවා. මොකද එයාත් ඒ ටීම් එකේ කෙනෙක් වුණානේ. ඒක නිසා එයාටත් ඉන්විටේෂන් එක ලැබිලා. එතකොට රේචල් කියලා ඩයල් එකක්. එයා වෙනුවට තමයි අපේ හීරෝ ඇවිත් තියෙන්නේ. ඉතින් එයා ඇවිත් කෑ ගහනවා. උඹ මගේ පොසිෂන් එක අරගත්තා නේද? උඹ මං අතහරින්නේ අනම්මනම් කියලා. එයා බනිනවා. ඉතින් වැඩක් නැහැ. හීරෝ ඉතින් හිතුවෙත් නැහැ මෙහෙම ලැබෙයි කියලා. ඒ වගේම එයා දැන් මෙතනට සම්බන්ධ නැති නිසා එයා විලවනවා. දැන් එහෙම්මම එක්කෙනෙක් ඇවිත් කියනවා දැන් වතුර පොරවන්න කියලා. ඒ හැරි ටැංකියක් වගේ තියලා තියෙනවා. කොහොම හරි අර පයිප් එකේ වතුර අරන් ඇවිත් එහෙම මේ ටැංකිය පිරෙනවා. කොහොම හරි වෙස්ට් ටයිම්නේ. අර මෙහෙ ලීක් එකක් තියෙනවා. ඒවත් දැන් මෙයාලා ෆික්ස් කරනවා. කොහොම හරි දැන් ටික වෙලාවකින් අර ක්‍රියේචර්ස්ලා එන වෙලාවත් හරි එහෙම සිග්නල් එක දෙද්දි ඒ ක්‍රියේචර්ස්ලාත් එනවා. මුලින්ම 4 දෙනෙක් එනවා. අමුතු විදිහේ ක්‍රියේචර්ලා දෙන්නෙකුයි. තව මාළු මූණක් තියෙන ක්‍රියේචර් එකෙකුයි. තව මිනිස් මූණක් වගේ ලාවට සමාන එහෙම ක්‍රියේචර් එකකුත් ඉන්නවා. ඒ කියන්නේ එයා තමයි මේන් ක්‍රියේචර්. එයා තමයි මෙයාලා වෙනුවෙන් ඒ කියන්නේ හෝමස් බන්ඩල් වෙනුවෙන් කතා කරන්න එන කෙනා. එයාගේ නම සෝල්ට්. ඒ වගේම මිනිස්සු වෙනුවෙන් කතා කරන්න කෙනෙකුත් ඔපයින් කරලා තියෙන්නේ. හොඳ නෙගෝෂියේටර් කෙනෙක්. එයාගේ නම හයිනස්. හයිනස් ඉතින් හොඳට සාන්තව කතා කරනවා. ඉතින් එයා කතා කරන එක මැෂින් එක ට්‍රාන්ස්ලේට් කරලා එයාලට තේරෙන විදිහට කියනවා. එතකොට මේ දේවල් අහගෙන ඉපු සෝල්ට් එයා ට්‍රාන්ස්ලේටර් මොකුත් නැතුව අපි කතා කරන ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙම එහෙම විදිහම කතා කරන්න පටන් ගන්නවා. මෙයාලට හිතා ගන්න බෑ මුන්ට කොහොමද ඉංග්‍රීසි පුළුවන් උනේ කියලා. ඉතින් මෙයාලා ෂොක් වෙනවා. ඉතින් දැන් මෙයාලා දැනගන්නවා මෙයාලා ගොඩක් දියුණු කට්ටිය කියලා. ඇදිකොත් මෙයාලා කතා කරන එකත් අහගෙන ඉන්න පුළුවන්නේ. දැන් හයිනසුත් හොඳට කතා බහ කළා. මේ අහන්න අපිට ඕනේ පීස්
සමාදානය. ඉතින් මං ඒ වෙනුවෙන් ඔයාට gift එකකුත් ගෙනාවා. එහෙම කියලා පොඩි පැලෑටියක් පෙන්නනවා. ඒකත් Mount Everest එකේ උඩම තියෙන පැලෑටියා. ඒක අරපු ගමම්ම මුළු හෝල් එකම සුවඳ හමනවා. ඉතින් මෙයාටත් ඒක දැනෙනවා. එයාත් හුස්මක් අරන් ඒ සුවඳ ෆීල් කරනවා. ඒකත් එක්කම අපිත් ඔයාලට gift එකක් අරන් ආවා කියලා මෙයාලගේ බිත්තර පෙන්නනවා. මෙයාලගේ බිත්තර ඔක්කොම ඩැමේජ් වෙලා. ඔයාලා එහෙම නැත්නම් මිනිස්සු මුහුද දූෂණය කරපු නිසා අපේ බිත්තරත් ඇෆෙක්ට් වෙලා අපේ බිත්තරත් ඩැමේජ් වුණා. මේ ඔක්කොම අපේ ළමයි, අපේ අනාගතය. මෙයාලා බිත්තරෙන් එළියට එන්න නැති වෙන්න හේතුව ඔයාලා තමයි මුහුද විනාශ කරන්නේ. ඔයාලගේ වැඩේ මුහුදට කුණු හලන එක, මුහුදට ප්ලාස්ටික් ගොඩ ගහන එක. එහෙම කියලා කතා කරගෙන ඉද්දි අර නෙගසියේටත් නෙගසියේට් කර මිනිස්සුන්ගේ පැත්තට සපෝට් එකට වගේ කතා කරනවා. මේක බලන් හිටපු සෝල්ට් කියනවා මිනිස්සු වෙනින් ඔයා කතා කරන්න එපා. අර ඉන්නේ අන්න අරයා තමයි කතා කරන්න ඕනි කියලා. අපේ හීරෝ පෙන්නනවා. ඒකත් අනිත් කට්ටිය අහනවා ඇයි එයා කතා කරන්න ඕනි කියලා. එයාට විතරයි කරුණාව තියෙන්නේ. මෙතන ඉන්න හැමෝටමත් වඩා එයා විතරයි හැමෝම ගැන හිතන්නේ. ඇත්තටම හීරෝ අර ක්‍රියේචර් එක ඉස්සරහා ක්‍රොස් සිම්බල් එකක් කරලා එයාට ප්‍රේ කරලා තිබ්බනේ. අන්න ඒක ගැනත් හිතලා තමයි, ඒක ගැනත් කන්සිඩර් කරලා තමයි මෙයා එයා ගොඩක් හොඳ කෙනෙක් කියලා හිතුවේ. ඉතින් මේ නෙගොෂියේටත් එයාත් පුළුවන් තරම් කතා කරන් try කරනවා. ඒ වුණාට මෙයා එයා කතා අහන පාටක් නැහැ. ඒක නිසාම වෙන කරන්න දෙයක් නැහැ. ඒක නිසා දැන් හීරෝව තනි රූම් එකට ගෙන්නලා අර ලේඩි කෙනෙක් හිටියේ මුලින්ම ඇනවුස්මන්ට් එක දුන්නේ. එයාගේ නම කේට්. එයා තමයි කමාන්ඩර්. ඒ කියන්නේ මේ ඔක්කොම පරිපාලනය කරන්නේ එයා. ඉතින් එයා හීරෝව ගෙන්නලා හීරෝගෙන් අහනවා ඔයා මීට කලින් ඒ ක්‍රියේචර්ත් එක්ක කතා කරලා තිබ්බද? ඇයි ඔයාට මෙයා කතා කරන්න කියන්නේ? හීරෝත් ඉතින් සත්තයි මම මොකුත්ම දන්නේ නැහැ. ඇයිද දන්නේ නැහැ මට කතා කරන්න කිව්වේ. එහෙම කියද්දි කේටුත් දැන් හීරෝ ගැන හැම විස්තරයක්ම හොයලා බලනවා. හීරෝගේ සෝෂල් මීඩියා ෆොටෝස් අනම්මනම් බෑග්ග්‍රවුන්ඩ් හැම දෙයක්ම හොයලා බලද්දි මෙයාලා දැනගන්නවා හීරෝ සාමාන්‍ය මිනිස්සෙක් කියලා. ඒ විතරක් නෙවෙයි හීරෝගේ ෆැමිලියක් දැන් අල්ල ගන්නවා. දැන් ඒතකොට නෙගොෂියේටර් කෙනෙක් හිටියානේ. එයාට දැන් වැඩක් නැහැනේ. එයාත් දැන් ඉතින් එළියට යද්දි ගොඩක් නිවුස් රිපෝටර්ස්ලා අනම්මනම් කට්ටිය අහන මොකද්ද උනේ කියලා. එයාට ඉතින් කටේ වචන නැහැ. එයාට ඉතින් කට වහගෙන කේන්තියෙන් එහරින් යනවා. ඒ වගේ නිවුස් වලටත් ඒ ආරංචිය ලැබෙනවා හීරෝ තමයි කතා කරන්න යන්නේ කියලා. ඉතින් නිවුස් රිපෝටර්ස්ලාත් කියනවා, නිවුස් වලටත් කියනවා මිනිස්සුන් වෙනුවෙන් කතා කරන්නේ ඇත්තම පුරවැසියෙක්. ඉතින් ඒ නිවුස් එකත් ගොඩක් වෛරල් වෙනවා. ඉතින් මිනිස්සුත් කතා බහ වෙනවා ඒ කවුද? එයාට අර ක්‍රියේචර්ටයි තියෙන සම්බන්ධය මොකද්ද? එහෙම කියලා කට්ටියත් ඉතින් හැමෝම මේ කවුද කින්ද මන්ද කියලා කතා බහ වෙනවා. ඉතින් කවුද කියලා තාම කාටවත්ම දන්නේ නැහැ. හීරෝගේ නම අනම්මනම් ලීක් වෙලා නැහැ. ඉතින් රජෙන් ඒක කොන්ෆිඩෙන්ෂියල් තමයි තියලා තියෙන්නේ. කාටවත් ඒක ගැන කියන්නේ නැහැ. කොහොම හරි ප්‍රයිම් මිනිස්ටර්ත් මේකට ටිකක්වත් කැමති වෙන්නේ නැහැ. මේ අහන්න කොහොම හරි නෙගොෂියේටර්ම කතා කරන්න කියන්නේ. හීරෝ මොනා කියයිද දන්නේ නැහැ. හීරෝ මොනා කතා කරයිද දන්නේ නැහැ. එහෙම කියද්දි දැන් ලේඩිත් කියනවා හරි මම ඒ ක්‍රියේචර්ත් එක්ක කතා කරලා බලන්නම්කෝ. දැන් එදා රෑ අර ලේඩිත් ඇවිත් මේ ප්ලීස් අර එයා කලින් කතා කරම එක්කනම කතා කරද්දින්කෝ මෙයාට මොකුත් දන්නේ නැහැ. ඉතින් එයා ගන්න තීරණය තමයි මිනිස්සුන්ගේ අනාගතෙම තීරණය වෙන්නේ. එහෙම කියද්දිත් එයා අහන පාටක් නැහැ. ඒ හීරෝත් ගිහින් කියනවා මේ අහන්න මට වඩා එයා තමයි ගොඩක් දේවල් දන්නේ. එයා හොඳට එක්ස්ප්ලেইন කරයි කියලා කියද්දිත් සෝල් කියනවා මේ පවර් එක සම්බන්ධ දෙයක් නෙවෙයි. මේ කයින්ඩ්නස් එක සම්බන්ධ දෙයක්. කරුණාව සම්බන්ධ දෙයක්. ඉතින් ඇත්තටම ඔයාලට මොකක්ද ඕනේ? මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා මිනිස්සුන් වෙනුවෙන් හිතලා මිනිස්සු හැමෝම හිතන විදියට ඔයා හිතලා කියන්න. ඔයාගේ හිතට වදිනෙක් කියන්න කියලා. ඒක හරි. මං ගත්ත තියෙන්නේ ගොඩක් කල්ට ඇෆෙක්ට් වුණොත් හරි ගියේ නැත්තම් ඒක නිසාම තමයි කියන්නේ. අරයා කතා කරන එක තමයි හරි කියලා කියද්දි. එහෙමද? ඔයත් එහෙම තීරණයක් ගන්නවා මාත් හෙට හරියට කතා බහ කරන්න නැතුව එතනින් යනවා හරිද? එහෙම කියද්දි දැන් හීරෝටත් මොකුත් කරගන්න විදියක් නැහැ. මෙයාලටත් දැන් මොකුත් කරගන්න විදියක් නැහැ. හීරෝවත් දැන් කේට් ගාවට එක්කන් එද්දි හීරෝත් බය වෙලා ප්ලීස් මාව මරන්න එහෙම එපා. මං මොකුත් දන්නේ නැහැ කියලා කියද්දි දැක්කනේ ගන්න එක මෙතන. ඔයා මරණ කොච්චර වෙලාවක් යයිද? ඔයා එහෙම හිතලා බය වෙන්න එපා. මං එහෙම කරන්නේ නැහැ. මාත් මිනිස්සු වෙනුවෙන් තමයි කතා කරන්නේ. ඒක නිසා ඔයා බය වෙන්න එපා. ඔයා මොකටවත් බය වෙන්න එපා. ධෛර්යයෙන් කතා කරන්න කියලා. එයාත් උපදෙස් දෙනවා. ඒකත් එක්කම එදා රෑ හොටෙල් එක නතර වෙන්න කියලා හීරෝව හොටෙල් එකට එක්කන් එනවා. ඒකත් හීරෝගේ ෆැමිලි එකක් ඉන්නේ මේ හොටෙල් එකේමයි. ඉතින් යාළුවත් මුණ ගස්සන්න වගේ තමයි එක්කන් එන්නේ. කොහොම හරි ඒ හොටෙල් එකට එද්දි එහේ ඉන්න පොලිසිය ලේඩි කෙනෙක් හීරෝ හොරාට ෆොටෝ අරගන්නවා. ඉතින් ඒක කවුරුත් දකින්නේ නැහැ. කොහොම හරි දැන් හීරෝත් යවනවා හීරෝගේ ෆැමිලි ඉන්න රූම් එකට. ඉතින් එක්ස් වයිෆ් හොන්තරම බනිනවා. මොකද්ද මෙතන වෙන්නේ? ඇයි අපි මෙහෙට එක්කන් ආවේ? ඒතර ආදී සිලෙක්ට් කරපු කෙනා එහෙම කියලා ගොඩක් ප්‍රශ්න අහද්දි හීරෝත් ලොකුවට මොකුත්ම කියන්නේ නැහැ. හැබැයි හීරෝගේ දුවට ඒ ගැන හිතලා ගොඩක් සතුටු. එයා ගොඩක් එන්ජොයි කරනවා. ඒතකොට එක්ස් වයිෆ් දාවත් බයිනවා. ඔයා මෙහෙම ගියොත් ඔයාගේ දුවට මොකද්ද වෙන්නේ? දුව හරියට බලා ගන්න නැද්ද? එහෙම කියලා බැන ඉන්නවා. ඒතකොට මේ ක්‍රීචර්ස්ලාගේ මොනා හරි අඩුපාඩුකම් වීක්නසස් තියනවාද කියලා මෙයාලා අර වීඩියෝ එක චෙක් කරලා බලද්දි තමයි මෙයාලා දෙයක් නෝට් කරන්නේ. අර මලේ සුවඳ ෆීල් කරද්දි
සෝල් සුවඳ බලද්දි හැමෝම ඒක ෆීල් කරනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ට මොනවා හරි දැනුනොත් ඒක අනිත් හැමෝටම දැනනවද කොහෙද? ඉතින් ඒ වගේ තමයි මෙයාලා රියැක්ට් කරන්නේ. ඒ වගේම අර ලැබ් එකේ මෙයාලගේ බිත්තර දෙකක් දැම්මනේ. අන්න ඒ බිත්තර අරන් ඒකත් ටෙස්ට් කරලා බලනවා. ඒකෙනෙත් මොනවා හරි ලැබෙයිද කියලා. කොහොම හරි එහෙම රිසර්ච් කරගෙන ඉද්දි එහෙ වැඩ කරන සයන්ටිස්ට් කෙනෙක් කාටවත්ම දන්නේ නැතුව ඒකේ සාම්පල් එකක් අරන් හිමීට සාක්කුව ඇතුළට දා ගන්නවා. දැන් එහෙමම ඒ ඩයල් එක රහසෙන් කෙනෙක් ඇවිත් මීට් වෙනවා. එයා බිස්නස්මෑන් කෙනෙක්. එයාගේ නම කේට්. ඉතින් එයා ගාවට ඇවිත් ඒ සාම්පල් එක දීලා ඒකට මොකද්ද එකක් එක්ස්චේන්ජ් කරගන්නවා. ඉතින් මොකද්ද ඩීල් එක කිව්වොත් මේ සයන්ටිස්ට් මේ සිටිසන් කෙනෙක් නෙවෙයි. මේ සාම්පල් එක දුන්නොත් සිටිසන්ස්ට අදාළ ඩොකියුමන්ට් ටික දෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ ටික මෙයා බාර දුන්නා. හැබැයි එක දෙයක් කරලා නැහැ. මෙයයි මෙයාගේ අම්මයි දෙන්නම තමයි මාරු කරනවා කියලා තියෙන්නේ. හැබැයි මෙයා විතරයි මාරු කරන ඩොකියුමන්ට්ස් දීලා තියෙන්නේ. ඉතින් මෙයාව රැවට්ටුවා කියලා ඩයල් එකත් පාර මැද ඉඳන් තෙමි කෑ ගහනවා. දැන් එහෙම අර බිස්නස්මන් ගිහින් දෙන්නෙක්ව මීට් වෙනවා. එක්කෙනෙක් ඒ ඒරියාගේ ජෙනරල් කෙනෙක්. ඒ වගේම හීරෝ රහසෙන් ෆොටෝ ගත්තු ලේඩි කෙනෙක් ඉන්නේ. එයාගේ නම ඩොමිනික්. කුමාර මේ බිස්නස්මන් එනර්ජි ඉන්ඩස්ට්‍රි එකේ වර්ක් කරනවද කොහෙද? ඉතින් අර ක්‍රියේචර් සෝල්ට් මොන හරි ඩිසිෂන් එකක් ගත්තොත් මෙයාගේ බිස්නස් එක ඩවුන් වෙන්න ඉඩ තියෙනවානේ. ඒක නිසා ඊට කලින් මොන හරි කරන්න ඕනි කියලා. එයා මෙහෙ වෙනම ප්ලෑන් එකක් දානවා. ඒකත් ඒ ක්‍රියේචර් එකට මොන හරි කරන්න ඕනේ. එයා කියන දේ අහන්න නැතුව මෙහෙ වෙන මොන හරි ප්‍රශ්නයක් ඇති කරන්න ඕනි කියලා වගේ තමයි. එයාත් ප්ලෑන් කරන්නේ. ඒකත් එක්කම අර කේට් නිදා ගන්න ලෑස්ති වෙද්දි එයාට මැසේජ් එකක් එනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි. නෙගෝෂියේෂන් එකට කතා කරන්නේ හීරෝ කියලා. ඉතින් හීරෝගේ මූණ ෆොටෝ එකත් එක්කම නිවුස් වලට ලීක් වෙලා. ඉතින් අර ඩොමිනික් තමයි ඒක ලීක් කරලා තියෙන්නේ. දැන් ඉතින් හීරෝ කියලා දැනගත්තට පස්සේ අර හොටල් එක පුරාවටම කැමරා තියාගෙන ඩීවී නිවුස් රිපෝටර්ස්ලා ඔක්කොම වට වෙනවා. ඉතින් මෙයාට ගාඩ් කරන්න ගාඩ්ස්ලාත් දාලා කොහොම හරි ඒ තන්ට මෙයාලත් එක්කන් එනවා. ඒකත් එක්කම දැන් කේට්ටත් පට්ටම කේන්ති කවුද මේක ලීක් කරේ කියලා කේටුත් හොයලා බලනවා. ඉතින් එහෙමම එයා කවුද කියලා හොයා ගන්නවා. එයා ඩොමිනික් කියලා හොයාගෙන එයාව එතනින් එළියට යවනවා. ඒ වගේම රිපෝටර්ස්ලා 15 දෙනෙක් විතර මේ මීටින් එකට ඇටෙන්ඩ් කරන්න කියලා කේට් ඇලෝ කරනවා. හැබැයි ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරන්න බෑ කියලා එයා නීතියකුත් දානවා. දැන් ඉතින් හීරෝත් කතා කරන්න කියලා එනවා. හීරෝත් ටිකක් කලබල වෙලා. ඉතින් කැප්ටනුයි කේටුයි තමයි බය වෙන්න එපා. අපි ඉන්නවනේ. ධෛර්යයෙන් ගිහින් කතා කරන්න. අපි ඔයා කතා කරන්න ඕනේ ඔක්කොම දේවල් රෙඩි කරලා තියෙන්නේ. ඒක නිසා ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා බය නැතුව දීලා තියෙන කතා කරන්නකෝ. එහෙම කියද්දි දැන් හීරෝ ධෛර්යයක් අරගෙන යනවා. ඒ වගේම සෝල්ටුත් දැන් ඒ හරියට එනවා. දැන් හීරොත් බයින්ම හෙලෝ කියලා කතා කරලා අරයා කියන කේට් එහා පැත්තේ ඉඳන් ඉන්ස්ට්‍රක්ෂන් දෙනවා මෙහෙම කියන්න කියලා. ඒ විදිහට මෙයාත් කියනවා මේ අහන්න ඔයාගේ බිත්තරේට උණ දෙයට අපිට සමා වෙන්න. අපි මේකට මොන හරි සොලියුෂන් එකක් දෙන්නම් අනම්මනම් කියලා කතා කරනවා. එතකොට සෝල්ට් කට වහගෙන ඉඳලා එකම එක වචනය කතා කරන්නේ. ඉක්මනටම මේ ළඟ තියෙන ගඟින් වතුර අරන් එන්න. එතකොට තමයි මම කතා කරන්න කියලා කියද්දි මෙයාලා ඉක්මනටම ගිහින් වතුර ජොග්ගුවක් අරන් එනවා. බලද්දි ඒ වතුර හොන්දටම අපිරිසුදු වෙලා. ඉතින් දැන් එහෙම්මම ඒ වතුර එක අරන් ආවට පස්සේ සෝල් කියනවා ඔයා මේ වතුර එක බොන්න කියලා. ඒකත් හීරෝට එහෙම කියද්දි හීරෝට දැන් මුකුත් කරගන්න විදියක් නැහැ. කේටුත් තරේ කියනවා එපා ඒක විතර බොන්න එපා. ඔයා ඒක බිව්වොත් මැරෙන්නත් ඉඩ තියෙනවා කියලා කියද්දිත් හීරෝ මුකුත්ම කියන්නේ නැහැ. එහෙමම ඩිස්ප්ලේ එකේ ඩිස්ප්ලේ වෙනවා ටෙක්ස්ට් එක. ඒක කියවන්න කියලා කියද්දි එයාත් ඒක බලාගෙන මේ අහන්න මේ උණ වැඩේටත් අපිට සමා වෙන්න. අපි මේකත් පුළුවන් තරම් ඉක්මනට ක්ලීන් කරන්න බලන්නම් අනම්මනම් කියලා කියද්දි සෝල්ට පට්ටටම තරහ යනවා. මං ඔයාගේ හදවත ඇතුලේ තියෙන ඇත්තම වචනේ තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ අනුන් කියලා මෙයා කියන වචන කතා කරන්න මෙතනට ආවනා. වෙන කෙනෙක් එක්ක කතා කරන්න තිබ්බනේ. එහෙම මට එපා. ඔයාගේ හිත ඇතුලෙන් තියෙන වචන විතරක් මට කියන්න. එහෙම කියලා. ඔයාගේ හිතට වදින එක කියන්න කියලා. හිතෙන් කතා කරන්න කියලා කියනවා. දේශපාලන වචන එපා කියලා කියද්දි අර කේට් එපා ඕක විතරක් කරන්න එපා. අපි කියන එක විතරයි ඔයා කතා කරන්න ඕනේ. අනම්මනම් කතා කරන්න යන්න එපා කියලා කියනවා. ඉතින් හීරෝ මොනා හිතුවත් දන්නේ නැහැ. එහෙමම හීරෝ කන ඇතුලේ තියෙන හෙඩ්ෆෝන් එක ගලවලා එහෙමම දැන් එයාගේ හිත ඇතුලෙන් සෝල්ට් එක කතා කරන්න පටන් ගන්නවා. ඔයා කියන එක ඇත්ත තමයි. මිනිස්සු අපි මේ ලෝක ටික විනාශ කරමින් යන්නේ. ඉතින් ටික දවසක් ගියා නම් මුළුමනින්ම මේ ලෝක විනාශ වෙයි. ඒක නිසා අපි මොකද්ද කරන්න ඕනේ? ඔයා කියන එක අපි ඉෂ්ට කරන්නම් කියලා කියද්දි දැන් තමයි ඔයා මිනිස්සෙක් වගේ කතා කරන්නේ. ඒක ගැන හිතද්දි හතුඩුයි කියලා කියද්දි අර කේටුයි හැනයි ඔබට මෙච්චර වෙලා ට්‍රේනින් දුන්නේ මේකට දෙයක්ෝ කියලා පොරවගෙන වගේ බලාගෙන ඉන්නවා. කොහොම හරි දැන් එදා දවසේ මීටින් එකක් ඉවර වෙනවා. ගෙදරට ආපු ගමන් ඒ කියන්නේ හීරෝ නතර වෙලා ඉන්නේ වයිෆ්ලත් එක්ක. ඉතින් එහෙට ආපු ගමන් හීරෝටත් ගොඩක් සතුටුයි. දැන් තමයි හීරෝගේ හිතට සැනසීමක් දැනෙන්නේ.
ඒකත් හිතේ තියෙන දේ කිව්වනේ. ඒක නිසාම තමයි යාට ගොඩක් සතුටු. එතකොට අරේ කැප්ටන් කේට් ගාවට ආයිත් කියනවා දැන් වතුර අපිරිසිදු වෙලා තියෙන නිසාම අලුතෙන් ලෝක H2O කොමිටි එක අලුත් දේවල් ප්‍රෝග්‍රෑම්ස් එහෙම ගෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඩොමිනික ගෲප් එකෙන් නම් අයින් කරා නේද? ෆ්‍රෙන්ච් ගවර්න්මන්ට් එක යාට සපෝට් කරනවද කොහෙද? ඉතින් ආයෙත් ඔයාව බඳව ගන්න කියලා ඩොමිනික්ව ආයෙත් මෙයාලගේ ටීම් එකට බඳව ගන්න කියලා කියනවා. කේට්ටත් ඉතින් මොකුත් කරගන්න විදියක් නැහැ. ඩොමිනික්ට එච්චර ලොකු ඉන්ෆ්ලුවෙන්ස් එකක් තියෙන නිසාම කරගන්න දෙයක් නැතුව කේට්ව බඳව ගන්නවා. කොහොම හරි කේට්ගේ සයන්ස් ටීම් එක තියෙනවානේ. එයාලා තාමත් ඒ ක්‍රීචර් එක ගැන රිසර්ච් එකක් තමයි කරගෙන ඉන්නේ. එයාලගේ බෙල්ලේ කොහොමද මුතු වැටයක් ආවේ? ඒක නිකම්ම ආවද? නැත්නම් එයාලා අරන් තිව්වද? එහෙම කියලා ගොඩක් දේවල් එයාලා පරීක්ෂණ කරලා රිසර්ච් කරනවා. දැන් ඒතර මේ හීරෝට රැට නිින්ද යන්නෙත් නැහැ. ඒකට කතා කරන්නත් එපයි. ඒක නිසා දැන් අර ක්‍රීචර් ගැන ඩොකියුමන්ටරියක් වගේ නිවුස් වල දාලා තිනවා. එයාලා කොහොමද ජීවත් වුනේ? එයාලා කොයි කාලෙද ජීවත් වුනේ කියලා එහෙම රෑ පුරාවට නිදි නැතුව ඒ දේවල් එයා බලාගෙන ඉන්නවා. දැන් ඊළඟ දවසේ මීටින් එකත් පටන් ගන්නවා. හීරෝ දැන් සෝල්ට ගිහින් කියනවා අපි වතුර පිරිසිදු කරන ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. 2065 වෙද්දි මොහොතෙන් 150 ෆුල් එකටම පිරිසිදු වෙලා තියෙවි. ඇයි එච්චර ගල් ගන්නෙ? ඉක්මනට මේක කරන්න පුළුවන්නේ නෑ. ඔයාලත් අවුරුදු මිලියන් ගණන් ජීවත් වුණානේ. දැන් ඉතින් අවුරුදු 40යිනේ. ඒකත් ඉතින් ඉවසගෙන ඉන්නකෝ. ඉතින් ඒක අහලා සෝල්ට් හොත්තටම කේන්තිකින් හොත්තටම බනින්න පටන් ගත්තී. අනේ මට සමා වෙන්න. වැරදිට දෙයක් කිව්වනම් සමා වෙන්න කියලා හීරෝ සමා විලනවා. ඉතින් අපි පුළුවන් තරම් ඉක්මනටම මේක හරි ගස්සන්න try කරන්නම් කියලා අපි හීරෝත් දැන් කියද්දි එහෙමද? එහෙනම් අපිත් ඒකට උදව් කරන්නම් කියලා සෝල් කියද්දි දැන් එහෙම්මම සිටි සයිඩ් එක පෙන්නනවා. එක පාටම අහසින් ඉඳන් වැස්සක් වගේ තට්ටපඩගයි මොනවද වැටෙනවා. ඒ වන මොකක්වත් නෙවෙයි. මිනිස්සු මුහුදට දාපු කුණු තමයි දැන් අහසින් ඉඳන් වැස්ස වගේ වැටෙන්නේ. ඉතින් මිනිස්සුත් හොඳටම බය වෙලා හැමෝම බයේ දුවනවා. ඉතින් අපේ හීරෝගේ ෆැමිලියක් දැන් ගෙදරට යන්න කියලා බලන් ඉඳලා තියෙන්නේ. එයාලත් දැන් මේකට කොටු වෙනවා. දැන් කේට්ගේ ටීම් එකත් සෝදිසි කරලා බලද්දි තමයි දැනගන්නේ මේ කුණු වෙන්නේ වෙන කොහෙන්වත් නෙවෙයි. මෙච්චර කාලයක් මිනිස්සු මුහුදට කුණු දැම්මනේ. අන්න ඒව තමයි එවන්නේ කියලා. ඉතින් කුණු කියන්නේ එසේ මෙසේ කුණුත් නෙවෙයි. ඒවා වැටිලා කුණු කන්දක් වගේ වෙනවත් එක්ක. ඉතින් මේක බලලා කේටොත් ප්ලීස් මේක නතර කරන්න කියලා සෝල් ගාවටත් රික්වෙස්ට් කරද්දි මිනිස්සු මුහුණට දාපු කුණු තමයි අපි දැන් පිරිසිදු කරන්න කියලා තරහෙන් කේන්තියෙන් කියනවා. දැන් මිනිස්සු තරහෙට යනවා මෙහෙට යනවා කලබල වෙලා. ඉතින් ප්ලාස්ටික් විතරක් නෙවෙයි ටයර් යකඩ එහෙම කියලා හැම දෙයක්ම දැන් වැස්සක් වගේ කුටු ගයි වැටෙනවා. ඒත් එකම ලොකු යකඩයක් වගේ එකක් ඇවිත් අපේ හීරෝගේ වයිෆ්ගේ කාර් එක ඉස්සරහා වැටෙනවා. 99න් වගේ එයාලත් බේරෙන්නේ. ඉතින් එක්ස්-වයිෆ්ටත් හිතා ගන්න බෑ. එයාගේ ළමයට ඉක්මනටම දුවන්න කියලා කියද්දි එලීට ඇවිත් බලද්දි ලොකු ටයර් එහෙමත් වැටෙනවා. දැන් එහෙමම හීරෝත් ඇවිත් ඉක්මනටම වයිෆ්ට එහෙමත් කෝල් කරලා බලනවා. මෙයාලා දැන් ඉන්න තැනට හීරෝ ඉන්න තැනත් ටික දුරයි තියෙන්නේ. කොහොම හරි හීරෝ දැන් එලීට ඇවිත් බලද්දි ලොකු නැංගුරමක් ඒ පැත්තට වැටෙනවා. හීරෝ දුවලා ගිහින් 99න් වගේ එයාගේ දුව බේරගන්නේ. කොහොම හරි හැමෝම දැන් බිල්ඩින් ඇතුළට ගිහින් එහෙම සේෆ් වෙනවා. දැන් ටික වෙලාවකට පස්සේ මුළු ලෝකෙම පෙන්නනවා. තැනම කුණු කඳු පිටි. ඒ විතරක් නෙවෙයි ටයිටැනික් නැව මුහුද ගිල්ලන ටයිටැනික් නැව ඒක පවා තියෙනවා. ඉතින් මීට කලින් හිටපු ප්‍රයිම් මිනිස්ටර් එයාත් මේක තමයි වෙලාව. දැන් තමයි ඡන්ද ටිකක් හරි ගන්න පුළුවන් කියලා මේ ක්‍රීච් එක විනාශ කරන්න ඕනේ. මේ කරපු අපරාධෙට මේ ක්‍රීච් එක සාමුලින්ම විනාශ කරන්න ඕනේ කියලා එයාත් ඇග්‍රෙසිව් විදියට කතා කරනවා. දැන් එහෙම ඊළඟ දවසේ මීටින් එකත් ගිහින් හීරෝ ඉතින් අර කේන්ති අරන් කතා කරන්නත් බෑනේ. හිමීට සාන්ත දාන්තව කතා කරනවා. මෙහෙම තමයි. මෙහෙම කරන්න එපා ඔයාලා. අපිටයි ඔයාලටයි යුද්ධයක් ඇති වෙන්න දෙට තියෙනවා කියලා කියද්දි මොකක් යුද්ධෙද? ඒක දැම්ම ඔයාලා පටන් ගෙන ඉවරයිනේ. ඒක නිසා තමයි ඔයාලා දාපු දේවල් ඔයාලට රිටර්න් දුන්නේ අපි. දැන් එහෙමම හීරෝත් ස්ක්‍රීන් එකේ යන එක ස්කිප් කරලා එයා හිතලා කතා කරනවා. මට තේරෙනවා ඒත් මිනිස්සු කියන්නේ ගොඩක් බය වෙන කට්ටිය. ඉතින් එයාලා ගොඩක් බය වුණොත් ජීවිතේට බය වෙලා ගොඩක් ගොන් තීරණ ගන්නවා. එහම මෙයා හීරෝ කතා කරද්දි සයිඩ් එකෙන් කේටොත් අපි යවන එක විතරක් කතා කරපන් අනම්මනම් වැඩිපුර කතා කරන්න එපා කියලා කියනවා. කොහොම හරි ස්ක්‍රීන් එකෙත් එන්නේ හැමෝම එකතු වෙලා දැන් සාමදාන සාකච්ඡාවක් පවත්වමු කියලා. ඒක රික්වෙස්ට් එකක් දෙන්න කියලා තමයි තියෙන්නේ. හීරෝ දැන් ඒක කියද්දි එයාත් ඒකට කැමති වෙනවා. සෝල්ටුත් ඒකට කැමති වෙලා. හැබැයි ඒකට කන්ඩිෂන් තුනක් තියෙනවා. ඒකේ පළවෙනි එක ඔයාලා වෝටර් පොලියුෂන් එක කම්ප්ලීට්ලි නතර කරන්න ඕනේ. දෙවෙනි එක ඔයාලට සීමාවයි අපිට සීමාවයි. ඔයාලට ගොඩ බිම අපිට වතුර. ඔයාලා වතුර ඇතුළට කකුලවත් තියන්න හොඳ නැහැ. ඔයාලට වතුර හරහා ගමන් කරන්නත් බෑ. ඒ වගේම වතුර උඩින් තියෙන අහසත් අපිට තමයි උරුම. ඒක උඩින් ඔයාලට පියාසර කරන්නත් බෑ. එහෙම කියද්දි අනිත් අයත් මේක බලන් ඉඳලා බෑ කියලා අනිත් අයත් කතා කරන්න පටන් ගන්නවා. ඒ කොහොමද මේ ලුළු ලෝකෙම පුළුල් ආර්ථික විශ්වාස කරලා තමයි දුවන්නේ. ඉතින් එහෙම කරද්දි අපි ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ එහෙම කොහොමද? එහෙම කියලා කියද්දි දැන් අපේ හීරෝත් ඒ විදිහට තමයි කතා කරන්නේ. අපි මිනිස්සුන්ට සපෝට් එකට තමයි කතා කරන්නේ. මෙහෙම කරන්න බෑ මේක ගොඩක් අමාරුයි කියලා කියද්දි
එතකොට සෝල්ට හොඳටම කේන්ති යනවා. එහෙමම කේන්ති ගද්දි මෙච්චරලා ගෑන් ළමෙක් වගේ හිටපු එයා එක පාටම පිරිමියෙක් වගේ වෙනස් වෙනවා. ඒකත් පිරිමි කටහඬකින් කතා කරද්දි අපේ හීරොත් සමා වෙන්න කියලා කොහොම හරි ෂේප් කරනවා. එහෙමම දැන් ෂේප් වුණාට පස්සේ තුන්වෙනි කන්ඩිෂන් එක කියනවා. ඒකත් එයාගේ බෙල්ලේ අත තියපු ගමන් ඒ හරියට මැප් එකේ පොයින්ට් එකක් මාක් වෙනවා. මේක තමයි අපේ තැන. ඊළඟ මීටින් එක මෙහෙ තමයි තියන්නේ. ඔයාලා ඊළඟ මීටින් එකට එහෙට තමයි එන්න ඕනි. ඉතින් සාමදාන සාකච්ඡාව එහෙ තමයි පවත්වන්න ඕනි. ඉතින් ඔයාලගේ මිනිස්සු වෙනුවෙන් මොකද්ද කියන්න යන්නේ කියලා එහෙට ඇවිත් කතා කරන්න. ඔයාලා ගන්න තීරණත් එහෙට ඇවිත් කියන්න. එහෙම කියලා සාකච්ඡාව එහෙ තියමු කියලා කියනවා. දැන් එහෙම කියද්දි අපේ කේට්ලගේ ටීම් එකත් සර්ච් කරලා බලනවා ඒ ලොකේෂන් එක කොහෙද කියලා. බලද්දි ඒක තමයි ලෝකේ ගැඹුරුම තැන. ඇත්ත මොකද ඒක ඇතුළට යන්න පුළුවන්. සබ්මැරින් එකක්වත් අපි ළඟ නැල්ලු. දැන් තියෙන සබ්මැරින් වලින් ඒකෙන් ටික දුරක් යටට ගියද්දි ඒ සබ්මැරින් වලට ප්‍රෙෂර් එක දරා ගන්න බැරුව පිපිරෙයිලු. ඉතින් ඒක නිසාම කේට් මේකට කිසිම උත්තරයක් දෙන්න එපා. මොකුත් කියන්න එපා කියලා කියද්දි අපේ හීරෝ හා කියලා කියනවා. ඒකත් එක්කම මේ පාට් එක ඉවර වෙනවා. ගති. ඊ කොටසේ අවසානට මුහුදු කට්ටිය මේ කට්ටියට එයාරගේ තැනට එන්න කිව්වා. ඉතින් හැමෝම එපා කියද්දි හීරෝ ඒකට හා කිව්වනේ. ඉතින් එතනින් පස්සේ මොකක්ද උනේ කියලා මේ කතාව බලලම දැනගමු. ඊට කලින් චූටි ගයිස් මේ රස්න කාලට වලට සීතල දරා ගන්න අමාරුයිද? ඒ මොකක්ද යකෝ කිව්වේ? එහෙම නෙවෙයි. මේ මිනි ෆෑන් එක තියෙන රස්න කාලට ඉතින් හුලං වදින්නත් එක්ක පොඩි රිෆ්‍රෙෂ්මන්ට් එකක් දෙන්න. ඉතින් තනින් තන අරන් යන්න පුළුවන්. රීචාර්ජබල් මිනි ෆෑන් එකක් තමයි මේක. සයිස් එකකින් විතරක් නෙමෙයි ප්‍රයිස් එකනොත් ගොඩක් අඩු මිනි ෆෑන් එකක් තමයි මේක. ඒ විතරක්ද ඔයාලා ෆෝන් එක ඔබ බයිද්දි. දැන් ෆෑන් එක අල්ලගෙන ඉන්නත් බෑනේ. ඒ නිසා මේකත් එක චූටි පෝටබල් ෆෝන් ස්ටෑන්ඩ් එකක් වගේ. ඉතින් මේක ෆෝන් එක තියන්න විතරක් නෙවෙයි වෙන මොන හරි තියන්නත් ඔයාලට යූස් කරන්න පුළුවන් වෙයි. ඉතින් මේ පෝටබල් මිනි ෆෑන් එක කාට හරි ඕනේ නම් මේ ඩිස්ප්ලේ කරලා තියෙන නම්බරයට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාලට මේක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉක්මන් කරන්න. තොක සීමිතයි. හරි ගයිස් අපි වැඩි කතා කරනකොට ෆිල්ම් එකට යමු. මේ ෆිල්ම් එක පටන් ගන්නවත් එක්කම බ්ලැක් බොක්ස් කියන තැනක් පෙන්නනවා. ඇත්තටම හීරෝත් දැන් හා කිව්වනේ. ඒ වුණාට දැන් මෙයාලා සාකච්ඡා කළා කොහොමද මුහුදු යටට යන්නේ. ඒ විතරක් නෙවෙයි කවුරුද යන්න කියලා 5 දෙනෙක්ව සෙලෙක්ට් කළා. ඒ 5 දෙනා මේ තැනට එක්කන් එනවා. එතකොට මේ තැන තමයි ඒ කට්ටිය ට්‍රේනින් දෙන්නේ. වතුර ඇතුළට යනවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙවෙයිනේ. හුස්ම ගන්නත් අමාරුයිනේ. ඉතින් කොහොමද හුස්ම ගන්නෙ? වැඩි වෙලාවක් මුහුදේ හුස්ම ගන්නතෝ කොහොමද ඉන්නේ? ඒ දේවල් ඔක්කොම මෙහෙදි ට්‍රේන් කරනවා. ඉතින් වතුර ඇටට හැමෝටම යන්න බෑනේ. ඒක නිසා 5 දෙනෙක්ව සෙලෙක්ට් කළා. හීරෝ එක්කෙනෙක් කොමියුනිකේෂන් වලට අපේ කැප්ටන් සයන්ස් ටෙක්නොලොජි වලට සයන්ටිස්ට් ලේඩි කෙනෙක් තව ඩිප්ලොමැටික් රිප්‍රසන්ටේටිව් දෙන්නෙක් යනවා. එක්කෙනෙක් නම රවි. එයා ඉන්දියාවේ කෙනෙක්. ඒ වගේම අනිත් කෙනා ටෙඩ්. ඉතින් මෙයාලා සෙට් එක තමයි වතුර ඇතුළට යන්න හදන්නේ. ඒක ඇතුළට යන එකත් ලේසි පාසු වැඩක් නෙවෙයිනේ. වතුර ඇතුළට යන ලොකු ටැංක් එකක් රෙඩි කරලා ඒකට ටෙස්ට් කරගෙන ඉන්නවා. ඒ වගේම කැප්ටනුත් කියනවා අපි එහෙට ගියාට පස්සේ එහෙ කට්ටිය අපිට අදාළව ඒ දේවල් හදන්නත් chance එක තියෙනවා. එහෙම හැදුවේ නැති විදිහට අපි ට්‍රේන් වෙලා යන්න ඕනි. ඒකට අදාළ සූට් එකකුත් අපිට රෙඩි කරලා තියෙන්නේ කියලා. එයාත් පැහැදිලිව විස්තර කරනවා. ඉතින් ඊළඟ සීන් එකේ අපේ හීරෝත් ඔක්කොම පැක් කරලා රෙඩි වෙනවා එහෙට යන්න කියලා. මෙයාත් පැක් කරලා එළියට එද්දි අම්මයි දුවයි තරහින් වගේ. මෙයාත් ඉතින් හැම ප්‍රෙෂර් එකක්ම දරාගෙන හැම ප්‍රශ්නෙම දරාගෙන ඉන්නේ. එයාත් මේක දැකලා ඇයි කියලා අහද්දි දුව හරියට කතා කරන්නෙත් නැහැ. තාත්තට බනිනවා. ඇයි ඔයා ඒකට කැමති උනේ? ඔයා කැමති වුණ නිසා මේ සෝෂල් මීඩියා ගාවට බනින්න පාර බනිනවා. ඔයා නිකන් ආත්මార్థකාමී කනම් මනම් කියලා ගොඩක් කට්ටිය අනම් මනම් කියනවා. එහෙම කියලා කේන්තියෙන් එතනින් යද්දි අපේ හීරෝගේ ඉතින් හිත ඇතුලේ තියෙන ඒවත් කියා එයාට ඇඬෙනවත් එක්ක මාත් ඔයාලා වෙනුවෙන් තමයි කැප වෙන්නේ. මිනිස් කුලේ වෙනුවෙන් තමයි කැප වෙන්නේ. එහෙම කියලා ඉමෝෂනලි කතා කරද්දි වයිෆ්ටත් දුක හිතිලා එයාත් ඇවිත් බදා ගන්නවා. ඒ වගේම ටික දොලාවකින් දුවත් ඇවිත් බදා ගන්නවා. කොහොම හරි කට්ටියත් දැන් ෂේප් වෙලා එහෙම මෙයාත් බායි කියලා එතනින් පිටත් වෙනවා. දැන් 5 දෙනාම හෙලිකොප්ටර් එකකින් අර ගැඹුරුම තැනට යනවා. දැන් ඉතින් හැමෝම බය වෙලානේ. ටෙඩුත් ඉතින් ඔයා බය වෙලාද? ධෛර්යයෙන් ඉන්න. අපි මේ රට වෙනුවෙන් මැරුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. රට වෙනුවෙන් තමයි මැරෙන්නේ. ලෝකෙ වෙනුවෙන් තමයි මැරෙන්නේ. එහෙම කියලා මොටිවේෂන් කතා කියලා එයා කියනවා. මං එයාලට දෙන්න ගිෆ්ට් එකකුත් තරන් ආවා. මේක තනිකර ලී වලින් හදපු එකක් කියලා. ලෝක ගෝලයක් පෙන්නනවා. එයාලා මේ ගොඩ බිමට ඇවිල්ලාම නැහැනේ. එයාලා මේව දැකලත් නැතුව ඇති. ඒක නිසා තමයි මේ ගිෆ්ට් එක අරන් ආවේ කියලා. ඒකත් පෙන්නගෙන බයත් නැති වෙන්න කතා බහ කරගෙන ඒ තැනට යනවා. ඒකත් ඒ හැරි මෙයාලා එන්න කලින්ම නැව් ඔක්කොම රෙඩි පිට ඉන්නේ. මේ ෂිප් එකේ තමයි මෙයාලා රෙඩි කරපු අර ටෑන්කර් වගේ සබ්මැරින් එක තියෙන්නේ. දැන් මෙයාලා ෂිප් එකේ ගොඩ බාලා ඒ සබ්මැරින් එක ගාවට යනවා. ඒකත් නිකන් රවුම් බෝලයක් වගේ සබ්මැරින් එකක්. මොකද ප්‍රෙෂර් එක දරා ගන්න තමයි ඒ විදිහට එයාලා හදලා තියෙන්නේ. දැන් එයාලා තේ හරියට ගියාට පස්සේ කැප්ටනුත් ගිහින් හොඳ ස්පීච් එකක් දීලා දැන් 5 දෙනාම ඇතුළට යනවා. ඇතුළට ගිය ගමන් පුල් එකට මේක සීල් කරනවා. එතකොට චූටි වතුර ලීක් එකක් ගියතොත් මේ බෝලෙට ප්‍රෙෂර් එක දරා ගන්න බැරුව පිපිරලාම යයිලු. ඉතින් ඒක නිසා තමයි එළියෙන් උත් සීල් කරන්නේ. දැන් කොහොම හරි මුළු ලෝකෙම මේක තමයි බලාගෙන ඉන්නේ. ඒ වගේ කේට් ඉන්ස්ට්‍රක්ෂන් දෙද්දි මෙයාලා හැමම මුහුදට දාන්න හදනවා. කොහොම හරි මේකත් එක්ක
කම්බියකුත් කනෙක්ට් කරලා තමයි තියලා තියෙන්නේ. දැන් එහෙමම ඇතුළට දාද්දි මොනදි කවුරුත් බය වෙන්නේ නැහැ. දැන් මෙච්චරලා ධෛර්යයෙන් ඉන්නේ කියලා කියපු ටෙඩ් එකටම බය වෙනවා. වතුර ඇතුළට එයිද? ඇතුළට આવොත් අපි මැරෙයිනේ. එහෙම කියලා හොඳටම බය වෙලා යා. ඉතින් කොහොම හරි කට්ටිය සමාදාන කරලා හැමෝම මාරුවෙන් මාරුවට මොටිවේට් කරලා එයාලගේ හිතවල තියෙන බය නැති කරනවා. දැන් එහෙම්මම ගැඹුරු මුහුද ඇතුළට යනවා. ඉතින් ටික ටික ඉරෙලිය පව නැති වෙනවා. ඒ විතරක්ද ප්‍රශයක ඒවත් දරාගෙන ඒ සබ්මැරින් එක ටික ටික ඇතුළට යනවා. එහෙමම සීන් එක කට් කරලා අග්‍රාමාත්‍ය කාර්යාලය එමර්ජන්සි මීටින් එකක් යනවා. ඒකත් අගමැති ප්‍රමුඛ ගොඩක් විශේෂ කට්ටිය. ඒ කට්ටිය තමයි මීටින් එක දාන්නේ. කේටත් වැදගත් පුද්ගලයෙක්නේ. එයා ටිකක් එන්න පරක් වෙනවා. මං එන්න කලින් මීටින් එක පටන් ගත්තද? නෑ දැන් ටිකට කලින් තමයි පටන් ගත්තේ. එන්නකෝ ඉඳ ගන්නකෝ කියලා දැන් කතා කරන්න පටන් ගන්නවා. කොහොම හරි මේ මීටින් එකේ අර බිස්නස්මන් තවර කර්නල් ඩොමිනික් මුන් තුන්දෙනා එකතු වෙලා කලින්ම ප්ලෑන් එකක් දැම්මනේ. ඒ වගේම තව විශේෂ නිලධාරියෙකුත් ඉන්නවා. කොහොම හරි මෙයාලා තුන්දෙනා එකතු වෙලා කතා කරන්නේ. අපි ගාව ගොඩක් ආයුධ. ආයුධ වලින් අපි පරිපූර්ණ. ඒක නිසා කැක්කව මරලා දාමුද විනාශ කළා දාමුද එයාලා පොඩ්ඩක් ඩයිවර්ට් කරලා ඒ කට්ටියත් එක්ක යුද්ධ කරලා එයාලා විනාශ කළා දාමුද කියලා අහනවා. එතකොට මේක අහලා කේට් ඔයාලා මොනවද මේ කතා කරගෙන ඉන්නේ? අපි සමාදාන සාකච්ඡාවක් කතා කරන්න ඕන නිසා තමයි ජීවිතයේ පරිදුවට තියලා අර පස් දෙනාව ඇතුළට යවුවේ. දැන් එහෙම තියදී ඔයාලා මෙහෙම කතා කරන්නේ. ඒ විතරද? ඒ මුහුදු ජීවින් අපිට මරණ තර්ජන එල්ල කරේ නැහනේ. ඒ වුණාට අපේ තැන් වලට කුණු කොච්චර දැම්මද? ඉතින් මේව අයින් කරන්නම දවස් කීයක් යයිද? කොච්චරක් වේදන් යයිද? ඒ විතරද ඒ දේවල් වතුරට දාන්නත් එපා කියලා තියෙන්නේ. අනික වතුරටත් යන්න එපා කියලා තියෙන්නේ. මගේ බිස්නස් වලින් භාගයට භාගයක්ම මුහුදේ තමයි තියෙන්නේ. මුහුද විශ්වාස කරලා තමයි අපි බිස්නස් කරන්නේ. එහෙම කියද්දි කේටුත් ඔව් දවසකට ලීටර් ටොන් ගාණක් මුහුදෙන් වතුර අරන් ඒව වේස්ටේජ් කරලා ආයෙත් ඒව මුහුදටම යවන එකනේ වාගේ බිස්නස් එක. ඒ කාලේ බිස්නස් මනුත් ටෙන්ෂන් වෙලා මේ අහන්න මේ රට දුවන්නේ තරනම් මං හින්දා මේ රටට වැඩිපුරම සල්ලි ඉන්වෙස්ට් කරන්නේ මම. ඉතින් මං වගේ බිස්නස්මන් කෙනෙක් මේ රටට අත්‍යවශ්‍යයි. ඉතින් තීරණයක් ගන්න ඕන නම් දැන් තීරණය කරන්න ඕනේ අගමැතිතුමා. එයාත් කල්පනා කරලා යාට මොකුත් කියා ගන්න බෑ. මොකද රටක් ගෙනියන්න නම් බිස්නස්මන්ස්ලාත් අවශ්‍යයිනේ. ඉතින් යාට මොකුත් කියා ගන්න විදිහක් නැහැ. එයා කියනවා මට මේ ගැන කල්පනා කරන්න ඕනේ. ඒ වගේම මම මැරෙන්න කලින් මේ රට හොඳ තත්යකට ගෙනියන්න ඕනේ. එහෙම කියද්දි බිස්බිසුත් කියනවා මගේ මුණුබුරා මුණුබිරේටත් කිව්වා මම මේ රට හොඳ තත්යකට අනිවාර්යෙන් ගේනවා කියලා. ඉතින් මේ යුද්ධෙ දින්නොත් විතරයි අපිට එහෙම කරන්න පුළුවන්. නැත්තම් අපේ මුණුබුරන්ට මිනිබිරන්ට රටක් නැති වෙනවා. එහෙම කියලා කොහොම හරි එයාගේ ඔළුව හොදන්න තමයි try කරන්නේ. ඉතින් ප්‍රයිම් මිනිස්ටර්ත් දැන් කල්පනා කරන්න පටන් ගන්නවා. ඒකත් එක්ක මෙහෙ කේට් හැමෝම වැඩ කරද්දි එයා කල්පනා කරනවා එයාට ගොඩක් අවුල්. මොකද මේ මීටින් එක යන විදිහට ඉදිරියේදී යුද්ධයක් ඇති වෙන තැන ගොඩක්ම chance එක තියෙන වගේ. ඒක ගැන හිත අවුලෙන් ඉද්දි ඒ හරිය වැඩ කරන කෙනෙක් ඇවිත් එයා මෙයාට ආදරය කරනවා. එයාත් අහනවා ඇයි ඔයා අවුලෙන් ඉන්න එපා කියලා එහෙම කියද්දි නෑ මෙහෙම තමයි අපි කොච්චර මහන්සි වෙලා දෙගොල්ල අතර සමාදානයක් ඇති කරන්න try කරනවද? ඒ වුණාට අනිත් කටට කිසි ගාණක් නැහැ. මම මේක වෙනුවෙන් කොච්චර මහන්සි වුණාද? කොටින්ම කිව්වොත් මේ දවස් 3ට පැය 6ක්වත් නිදාගෙන නැතුව ඇති. උදේ රෑ කියලා බලන්න නැතුව මේ වෙනුවෙන්නේ වැඩ කරන්නේ. එහෙම කියද්දි මෙයාත් ඉතින් මොටිවේට් කරලා හිත හදලා ඔයා දැන් රිස්ක් කරන්න. ඔයා මේ ගැන කල්පනා කරන්න එපා. හොඳට රිස්ක් කරන්න කියලා කියද්දිම ඇලර්ට් එකක් එනවා. මොකද්ද කියලා කිව්වොත් මේ වෙනකම් මුළු මිනිස් සංහතියෙම මුහුද ඇතුළට ගියේ ගැඹුරක් තියෙනවනේ. අන්න ඒක පහු කළා. මේ පස් දෙනා දැන් මේ මොහොතේ යනවා. ඉතින් මෙතනින් එහාට යද්දි මොනා හරි වෙන්න පුළුවන් කියලා එයාත් දැන් බලාගෙන ඉන්නවා. එතකොට මෙහෙ ඇතුලේ. ඉතින් ඇතුලත් හැමෝම ටික ටික බය වෙලා ඉන්නේ. එතකොට උඩින් දඩක්කයි සද්දයක්. කේට්ලුත් තරහේ බලද්දි එක පාටම මෙයාලා යන වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ උඩ තියෙන ලණුව වේගෙන් යනවා. මෙයාලත් එහෙම්මම උඩ කට්ටියට කන්ටැක්ට් කරන්න බලනවා. ඒත් කිසිම කනෙක්ෂන් එකක් නැද්ද කොහෙද? මෙයාලට කන්ටැක්ට් කරගන්නත් බෑ. සිග්නල් එක කට් වෙලා. එතකොට සයන්ස් ලේඩි කෙනෙක් ඉන්නවනේ. එයානේ සයන්ස් රිලේටඩ් ලියාවේ. එයා බල්ලා කියනවා ප්‍රශයකේ ලොකු වෙනසක් නැල්ලු. එහෙම තිද්දි කොහොමද වේගින් යන්නේ කියලා මෙයාට හිතා ගන්න බෑ. එහෙම කියලා දැන් කල්පනා කරගෙන ඉද්දි එක පාටම නිශ්ශබ්දයක් වගේ කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. ඒත් එක්කම ඒක ඇතුළේ තියෙන කරන්ට් එක කට් වෙනවා. එහෙම ලයිට් ඔක්කොම ඕෆ් වෙද්දි මෙයාලා එමර්ජන්සි ලයිට් එක ඔන් කරනවා. එතකොට එක පාටම ඒ සබ්මැරින් එකේ දොරට මොකද්ද එකක් ඇවිත් වැදිනවා වගේ සද්දයක් ඇහෙනවා. ඉතින් මේ සද්ද ඇහිලා හැමෝම බය වෙලා මෙයාලත් ඉතින් ඉවරයි තමයි කියලා වගේ කල්පනා කරනවා හිතා ගන්නවා.
ඉතින් එතකොට කැප්ටන් තමයි සද්ද කරන්න එපා. නිශ්ශබ්ද වෙන්න, සංසුන් වෙන්න. මෙතනින් යට මොනවා වුණත් අපිට වෙන්න පුළුවන් කියලා කියද්දිම ඒක පාටම අර දොර ඕපන් වෙනවා. මෙයාලා තෙලිට ඇවිත් බලද්දි එතන වතුරක් නැහැ, මොකොත්ම නැහැ. මෙයාලට හිතා ගන්න බෑ. මේක මොකද්ද? ගුහාවක්ද? එහෙම කියලා උඩ බලද්දි උඩ හැමතැනම වතුර. හැබැයි මේ තැනට ඒ වතුර එන්නේ නැහැ. ප්‍රෙෂර් එකකින්ද මොනා හරි වෙලා හරි අපිට වගේම මෙයාලටත් හිතා ගන්න බෑ මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. එතකොට මෙයාලා මෙහෙද ජීවත් වෙන්නේ කියලා කල්පනා කරගෙන ඉද්දි අර සයින්ටිස්ට් ලේඩි ප්‍රෙෂර් එක ටෙම්පරේචර් එකම චෙක් කරලා කියනවා මෙතන තියෙන සෙල්සියස් 26යි. ඒ කියන්නේ මිනිස්සු ජීවත් වෙන්න පුළුවන් සාමාන්‍ය පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. මේ කොහොමද මෙහෙම උනේ කියලා මෙයාලටත් දැන් හිතා ගන්න බෑ. එහෙම මේ හිරොත් බලනවා සයිඩ් එකේ වතුරනේ නිකන් ප්‍රෙෂර් එකක් වගේ හිර වෙලා තියෙන්නේ. කොහොම හරි ඒක ටච් කරලා බලද්දි ඒකේ පොඩි හිලක් දැම්මොත් ඇති මුළු ඒරියා එකටම වතුර එයි වගේ ඒ වගේ තමයි පොඩි ලේයකින් තමයි ඒක අල්ලගෙන ඉන්නේ. මෙයාලට හිතා ගන්න බෑ. එච්චර ලොකු ප්‍රෙෂර් එකක් කොහොමද මේක දරාගෙන ඉන්නේ කියලා. ඒත් එක්කම උඩ ග්ලෝ වුණු ලයිට් එහෙම මාරු වෙද්දි කැප්ටනුත් සද්ද නැතුව ඉන්න මෙතන දැන් මොකක් හරි වෙන්න යනවා කියලා කියද්දි වෙල්කම් එහෙම කියලා සද්දයක් බලද්දි අර සෝල්ට් තමයි හරියට ඇවිත් තියෙන්නේ. සෝල්ටුත් කියනවා හරි ඔයාලට මේ සූට් එක දාගෙන මෙතන ඉන්න ඕනි කියලා අවශ්‍යතාවයක් නැහැ. ඕක ඕනනම් ගලවන්න පුළුවන් කියලා කියද්දි කැප්ටන් හැමෝටම ගලවන්න එපා කියලා කියනවා. මෙයා විශ්වාස කරන්න බෑ අපිට. මෙයා ෂුවර් නැහැ. ඒක නිසා අපි මේක ගලවන්න නැතුව ඉමු කියලා කියද්දි සෝල්ට් හීරෝ ගාවට ඇවිත් ඔයා මාව විශ්වාස කරන නේද? එහෙම කියලා ළඟට ඇවිත් එයාගේ හෙල්මට් එක එයා ගලවනවා. ගලවපු ගමන් එයාට මොකුත්ම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉන්න වගේ තමයි යාට හොඳට හුස්ම ගන්නත් පුළුවන්. ඉතින් මේක දැකලා අනිත් කට්ටියත් ගලවද්දි අපේ සෝල්ට් විතරක් හීරෝ නිකන් අමුතු දුක්ඛයක් දෙන්නේ නිකන් ආදරෙන් බලනවා වගේ. ඒකට හැමෝම මේක ගැලවුවත් අර ටෙඩ් බයිගුලු සීයා එයාට තාමත් මෙයාලව ෂුවර් නැහැ, බය වෙලා ඉන්නේ. එයා විතරක් ගලවන්නේ නැහැ. ඒකටත් සෝල්ට් අවුලන්නේ නැහැ. ඒ වගේ කැමැත්ත කියලා. දැන් හැමෝම දැන් ඇතුළට එක්කන් යනවා. දැන් එතකොට මෙහෙ කේට් එයා ගොඩක් බය වෙලා අවුලෙන් වගේ ඉන්නේ. ඇති කිව්වොත් ඉතින් ඇතුළට ගිය අය මැරුණාද? එයාට මොකක්ද උනේ? කින්ද මන්ද උනේ? සමාදාන කතා කරාද? එහෙම වුණොත් කොහොමද සමාදානය වෙන්නේ? මෙයාලත් කැළඹෙනවනේ. ඒ ගැන හිත අවුලෙන් ඉද්දි බොයිෆ්‍රෙන්ඩ් ඇවිත් තමයි ෂේප් කරන්නේ. මේ අහන්න දැන් ඔයා ගෙදරට ගිහින් රෙස්ට් කරන්න. නැත්තම් මං ඔයා ඉන්න තත්ත්වේ උසස් තැන් වලට රිපෝට් කරනවා. ඔයාම දන්නවනේ ඔයා දවසට පැය 2යි නිදාගන්නේ. ඉතින් ඔයාගේ තත්ත්වය රිපෝට් කරොත් ඔයාට දැන් තියෙන තනතුරත් නැති වෙයි. මේකෙන් රිජෙක්ට් වෙලා යයි. එහෙම කියලා නිකන් ආදරෙන් වගේ තමයි කියන්නේ. එහෙමම කේටුත් අත අල්ලලා මට ගොඩක් බයයි කියලා කියද්දි මේ අහන්න බය වෙන්න දෙයක් නැහැ. වෙන දේ වෙයි. අනිවාර්යෙන් අපේ ගිය කට්ටිය ආයෙත් හැරෙයි. එහෙම එද්දි ඔයා රෙස්ට් කරලා හොඳට රිෆ්‍රෙෂ් වෙලා ඉන්න එපයි. ඒක නිසා ගිහින් රෙස්ට් කරන්න කියලා කියනවා. දැන් මෙයාලා ඇතුළට යද්දි එක තැන්වල එක ඒවා. ඉතින් මෙයාලත් පුදුමෙන් වගේ බලාගෙන ඉද්දි එක ක්‍රියේචර්ස්ලා පවා ඉන්නවා. මෙයාලා මේ හරියට ජීවත් වෙන්නේ. ඔව් මෙයාලට වඩා ලොකු කට්ටියක් ඉන්නවා. ටයිටන්ස්ලා අනම්මනම් කියලා. එයාලත් මේ ගැඹුරු මුහුදේ තමයි ජීවත් වෙන්නේ කියලා කියනවා. එහෙම දැන් කතා කරගෙන ඉද්දි අර ඉන්දියන් රවිට එයාට නිකන් හුස්ම ගන්න අමාරුයි වගේ. එහෙම කට්ටිය එහෙම එක දිහා බලද්දි අපේ සෝල්ටුයි දෙන්න. ඒ දෙන්න ටිකක් දුරට ඇවිත් ඒත් එක්කම අර කට්ටිය අර හිනේද? අපි කලින්ම ඉස්සරහට ආවද? එහෙම කියද්දි සෝල්ට් බය වෙන්න එපා. දැන් මායි ඔයයි විතරයි ඉන්නේ. එහෙම කියලා සෝල්ට් හීරෝ දිහා බලද්දි හීරෝත් දැන් සෝල්ට් දිහා බලලා "එයි මට ඔයාව දැක්ක ගමන් දැකලා පුරුදු වගේ ගතියක් ආවේ. නිකන් අඳුනනවා වගේ ගතියක් ආවනේ. ඉතින් මේකේ තේරුම මං ඔයාව අඳුන ගන්න යනවද? නැත්තම් ජීවිත කාලෙම ඔයත් එක්කම ට්‍රැවල් කරනවද?" එහෙම කියලා මට ෆීල් වෙනවා කියලා කියද්දි හීරෝ කාර්යය සෝල්ට්ට ටෝක් කරනද කොහෙද? කොහොම හරි සෝල්ටුත් ඇත්තමද? එහෙම කියලා කම්මුල අල්ලලා ඔයා ගොඩක් උණුසුම්. ඒ වගේම ගොඩක් රෆ්. එහෙම කියද්දි හීරෝත් මාත් ඔයා ටච් කරන්නද කියද්දි එයාත් හා කියනවා. මෙයා ටච් කළා. ඔයා ගොඩක් ශක්තිමත්. ඒ වගේම ගොඩක් ලස්සනයි. එහෙම කියලා දැන් නිකන් පැණි හල්නවා වගේ දෙන්නත් එක්ක දෙන්නක් නිකන් රොමැන්ටික් කරනවා වගේ. දැන් සෝල්ටුත් කියනවා අපි දෙන්නව එකතු කරේ මේ රැලි පොඩ්ඩක් ඒවට සවන් දෙන්න කියද්දි හීරෝත් එහෙම ඇස් වහගෙන ඒවට සවන් දෙන්න හදනවා. සෝල්ටුත් කියනවා ඔයාගේ මනසත් හිතේ තියෙන රැලිත් එහෙ මෙහෙ උඩ බන්නවා කියද්දි ඔයාට මගේ හිත රීඩ් කරන්නත් පුළුවන්ද? එහෙම කියලා සෝල්ට් කියනවා මිනිස්සුන්ගේ ඉමෝෂන්ස් සද්දේ වැඩි. එයාලට උදව් කරන්න බැරි වුණාට අපිට එයාලගේ ඉමෝෂන්ස් අහන්න පුළුවන් කියලා කියනවා. දැන් ඔයාගේ හાર્ට් එක බලන්න. ඒකත් දැන් ඩක් ඩක් ගන්න වැඩි. ඔව් මොනා කරන්නද මං ගොඩක් බය වෙලා ඉන්නේ. බිලියන් ගණන් මිනිස්සුන්ගේ දෛව තියෙන්නේ දැන් මගේ අතේ. ඉතින් මුළු ලෝකෙම අපේ තීන්දුව වෙනන් තමයි වෙයිට් කරගෙන ඉන්නේ කියලා කියද්දි සෝල්ටුත් "බා ගොඩක් අනිත් කට්ටිය ගැන හිතනවා වගේනේ. අවුලක් නැහැ. අපි දෙන්නම එකතු වෙලා අපි දෙන්නගේම ජාතිය වෙනුවෙන් වෙනස්කමක් ඇති කරමු. ඔයා මොනවද හිතන්නේ මේ ගැන?" එහෙම කියලා හීරෝ බල්ලා කියද්දි ඒ කියන්නේ හීරෝ බල්ලා පොඩි ආහාදරයක් පෙන්වනවා වගේ තමයි පේන්නේ. හීරෝට දැන් මුකුත් කරගන්න කියලා හිතා ගන්න බැරුව එයා යාවම අමතක කරලා එහෙම සෝල්ට් කිස් කරන්න වගේ යනවා. එහෙම යද්දිම අපේ හීරෝගේ නම කතා කරන කැට්ටනේ හරියට එනවා. ඔයා මෙහෙද? මං හිතුවා අතුරුදහන් වුණා කියලා. එහෙම මේ කටේ දැකම එයාලා සංසුන් වෙනවා. ඒත් එක්කම සෝල්ට්
මෙයාලගේ තැනට එයාලව එක්කන් යනවා. මෙයාලගේ තැන කිව්වොත් මෙයාලා ජීවත් වෙන කට්ටිය රිප්‍රසන්ට් කරන ගොඩාක් ජීවීන් ඇවිත් තියෙනවා. ඒ කියන්නේ එක එක කුලේ කට්ටිය වගේ. දැන් එතකොට අර මෙහෙ ලේඩි එයා තාමත් ලැප්ටොප් එකේ මොනවද ඔබ ඉන්නේ මොන හරි ඉන්ෆර්මේෂන් එකක්වත් ආවද කියලා. ඒකත් එක්ක බොයිෆ්‍රෙන්ඩ් ඇවිත් ඔයා තාමත් ඔබ ඉන්නේ රෙස් කරන්න දැන්වත් ප්ලීස් කියලා කියද්දි එයාට කෝල් එකක් එනවා. මොකක්ද ඒ කට්ටිය ගැන තොරතුරක් ලැබුණද? ඒ කට්ටිය ගැන සිග්නල් එකක් ආවද? එහෙම කියද්දි නෑ. හැබැයි මෙහෙන් ගියේ සිග්නල් එකක් නම් ලැබුණා. සෙවරන්ස් කියලා මොනවාද සිග්නල් එකක් යනවා. ඒක ඩීකෝඩ් කරන්න නම් බෑ. මොකද්ද දන්නේ නැහැ කියලා කියද්දි මෙහෙ ලේඩිගේ ඔළුවට රතු පාට ලේසර් එකක් වදිනවා. මේක දැකලා බොයිෆ්‍රෙන්ඩ් ඉක්මනටම ඇවිත් වෙඩි වදින්න කලින් එයාව තල්ලු කරලා එයාව බේර ගන්නවා. කවුරු හරි කෙනෙක් ඇවිත් වෙඩි තියලා කේටුත් එහෙම බිමට වැටෙද්දි අර ෆෝන් එකේ ඉන්න ලේඩිත් කතා කරනවා මොකද්ද උනේ කියලා අහනවා. කේටුත් දැන් ඇහැල්ලා බලද්දි කේට් ගත පුරා ලේ බලද්දි ඒ බොයිෆ්‍රෙන්ඩ් ඉන්නවනේ මෙයාගේ ජීවිතේ බේරගෙන මෙයාට වෙඩි වැදිලා මෙයාත් නැගිටින්න බලනවා. ආයෙත් නැගිටින්න බෑ පපුවට වැදිලා තින්නේ. කේටුත් ඔයාට මොකුත් නැහැ ඉන්න බේර ගන්නම් කියලා කියද්දිම මෙයාගේ ඔළුවට ලේසරයක් වැටෙනවා. ඒකත් එක්කම අර ටෙඩ් ඉන්නවනේ ටෙඩ් මොනා කරන්නේ එයා එයාගේ ගිෆ්ට් එක අරන් ඒක සෝල්ට් දෙනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි ගෝලක ගෝලේ. එහෙම මෙයාගේ අතට දෙද්දි ඒක මොකද්ද රතු පාටින් පත්තු වෙනවා. ටෙඩුත් කියනවා ඔයා පටන් ගත්ත යුද්ධේ දැන් ඔයාම ඉවරයක් කරන්න යන්න කියද්දි අපේ හීරෝට වැඩේ තේරෙනවා. එතකොටම හීරෝ මොනා කරන්නේ එයා ඉක්මනටම තල්ලු කරනවා. ඇත්තටම ටෙඩ් අරන් ආවේ බෝම්බයක්. ඒක දඩාංගයි පිපිරෙද්දි ඊළඟට මොනා වෙන්නේ අර වතුර ටිකත් ඇතුළට එනවනේ. ඉතින් වතුර ඇතුළට ආපු ගමන් ඔක්කොම ටික විනාශ වෙලා යනවා. ඉතින් වතුර ඇතුළේ ඉන්න කට්ටියට නම් කිසි ගාණක් නැහැනේ. අවුලක් නැහැනේ ප්‍රශ්නයක් නැහැනේ. ඒ වුණාට අපේ හීරෝට එම හුස්ම ගන්න බැහැනේ. ඉතින් සෝල්ට් මොනා කරන්නේ හීරෝව අල්ලලා හීරෝට කෘත්‍රිම ශ්වසනය දෙනවා. ඉතින් හැමෝම මැරෙද්දි වෙන කාවත් බේර ගන්න නැතුව හීරෝ බේර ගන්නවනේ. ඉතින් එයාගේ ජාතියටම කරන එයාගේ වර්ගයාටම කරන ද්‍රෝහිකමක් තමයි මේක. ඒ වුණාට සෝල්ට් හීරෝට ආදරෙයි. ඒක නිසාම තමයි හීරෝ බේරගන්නේ. එහෙම බේරගෙන උඩට අරන් එද්දි අර කේට් ගොල්ලට ලේසර් පොයින්ට් එකක් ඇදුණානේ. එයා ඉක්මනට නැමෙද්දි 99 වගේ එයාත් බේර වෙනවා. එහෙම වෝකි ටෝකියෙන් එයාත් ඉන්ෆර්මේෂන් එක දෙනවා. ඉක්මනට මට උදව් ඕනි කියලා. එහෙමම එයාගේ කට්ටියත් දැන් මේ පැත්තට එනවා. ඒ වගේම කේට්ගේ ඇසිස්ටන්ට් අහනවා මුහුද ඇතුළේ ඉඳන් මොන හරි සිග්නල් එකක් ආවද කියලා. එතකොට ලේඩි කෙනෙක් පැකිලි කියනවා ඔව් සොනික් පල්ස් එකක් ආවා. ඒ කියන්නේ එයාලා ඉම්ප්ලෝඩ් වෙලා මැරුණා කියන අර්ථය. ඇසිස්ටන්ට්ටත් ගොඩක් කවුල් කොහමද මේ සිග්නල් එක ආවට පස්සේ ඔෆිෂියලි මෙයාලා ඇනවුස්මන්ට් එක දෙනවා එයාලා මැරුණා කියලා. ඒ වෙලාවෙම කේට්ලාගේ සොල්දාදු ඇවිත් අර ස්නයිපර් ඩයල් එකක් හිටියනේ එයාව හොයලා එයාව ඩවුන් දානවා. කේටුත් එහෙම නැගිටලා කවුද මේ වැඩේ කරේ එහෙම කියලා අහද්දි ඒ ටීම් එකටත් මෙයාලා ගැන දන්නේ නැහැ. එහෙම ඇසිස්ටන්ට් අර කට්ටිය මැරුණ කතාවත් කේට්ට කියනවා. ඒ වගේම නිවුස් වලත් මේ කට්ටිය 5 දෙනා මැරුණා. සාකච්ඡාව කැන්සල් වුණා. මේක කරේ කට්ටිය ක්‍රීචර්ස්ලා තමයි. එයාලා අපි අතර දැන් යුද්ධයක් හටගන්න යන්නේ කියලා එහෙම නිවුස් වලත් දැන් හොගාලා කියවනවා. ඒකත් එක්ක මෙහෙ අපේ හීරෝ කොහොම හරි බේර ගන්නවා. එයා එහෙ බේරගද්දි අර 5 දෙනාම අරපු සෝල්ට් ඒකේ ස්ටේට්මන්ට් එකකුත් දීලා තියෙනවා කියලා නිවුස් වල වීඩියෝ ටේප් එකකුත් පෙන්නනවා. අපි තමයි මැරුවේ. ඔයාලවත් ඉතුරු කරන්න අනම්මනම් කියලා. එයා නිකන් මිනිස්සුන්ට තර්ජනය කරනවා වගේ ස්ටේට්මන්ට් එකක් දාලා තියෙනවා. ඇත්තටම එයා නෙවෙයි ඒක කියලා තියෙන්නේ. එයා ඒකෙන් ජෙනරේට් කරලා තමයි මිනිස්සුන් මේක හදලා යුද්ධයක් ඇති කරවන්න කියලා මිනිස්සුන් මේක හදලා ටෙලිකාස්ට් කරන්නේ. ඒක කියන විදියට ඔයාලා යවපු නැගිසිරෙල්ලා 5 දෙනාම අපි මැරුවා. ඒ මොකටවත් නෙවෙයි. අපේ ළමයි මැරුවනේ. ඒකට පලිගන්න තමයි. මේක වෝනින් එකක් විතරයි. ආයේ කවුරු හරි කෙනෙක් වතුරට අත තියුවොත් හැමෝම මරලා දානවා. මෙතනින් එහාට අපිට පහලින් තමයි ඔයාලා. මේක බලන කේට්ගේ ටීම් එකත් මේක ඇත්ත නෙවෙයි. මේක මෝෆින්ද කියලා හොයලා බලන්න. එතකොට අර සෝල්ට්ුයි හීරෝ එලියට එනවනේ. එහෙම්මම හෙලිකොප්ටරයක් ඇවිත් එතන ළඟම තියෙන නෞකාවට එක්කන් යනවා. දැන් මේ නෞකාවට ආපු හීරෝත් සිද්ධ වුණ හැම දෙයක්ම අර ඇසිස්ටන්ට් ලේඩිට කියනවා. ඒකත් අඬා කියන්නේ එක සෙකන්ඩ් එකයි. එක තප්පරෙන් ඔක්කොම ටික වෙනස් වුණා. අර ටෙඩ් තමයි බෝම්බයක් අරන් ආවේ කියලා ටෙඩ් ගැනත් කියනවා. දැන් එතකොට මේ හරියට කේටුත් එද්දි ඔයයි දැන් ආවේ. ඔයා රෙස් කරන්න ඕනේ. එහෙම කියද්දි කේට් මොකුත් අහන්න නැතුව ස්ක්‍රීන් එක ඔන් කරලා හීරෝත් එක්ක කතා කරලා මට එකම එක ප්‍රශ්නකට උත්තරයක් දෙන්න. ඔයා කොහොමද බේරුනේ? එකම කේට් මහනවා. ඔයා බේරගත්තේ සෝල්ට් නේද? එහෙම කියද්දි හීරෝත් අඬා ඔව් කියලා කියනවා. අර ටීවී එකේ පෙන්නපු දේවල් බොරු නේද? එයා දැන් කොහෙද? එයා වල්ලගෙන කොහේ හිර කරලා තින්නේ? එහෙම කියලා හීරෝ අහනවා. ඇත්තටම මෙයාලා සෝල්ට් අල්ලගෙන කේටුත් කියනවා. එයාට මොකුත් වෙන්නේ නැහැ. එයා මැරෙන්නේ නැහැ බය වෙන්න එපා. ඒත් මේ 4 දෙනා මැරුණට එයා වග කියන්න ඕනේ. දැන් එහෙම සෝල්ට් පෙන්නද්දි සෝල්ට් අල්ලලා ඒ නෞකාවම යට සීක්‍රට් බේස් එකක් වගේ තියෙනවා. ඒක ඇතුලේ තමයි හිර කරලා තියලා තියෙන්නේ. දැන් එහෙම අරේ කේට්ට පෙන්නද්දි ඇසිස්ටන්ට්ත් අහනවා. ඔයාට ගොඩක් දුකයි. ඔයාගේ ආදරවන්ත කොල්ලයි. ඔයාලා දෙන්න අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා අහන්නේ නැහැ. ඒ වුණාට ඔයා දුක් වෙන්න එපා.
ඔයා ධෛර්යයෙන් ඉන්න ඕනි කියලා කියද්දි කේට ගොඩක්ම දුකයි. එයාගේ ඇස් වලින් කඳුළු පනිනවා. ඒකත් එක්ක මෙයා අහනවා ඒ ස්නයිපර් කාර්යය මැරුවනේ ඌ කවුද? කවුද ඌව හයර් කරේ? කවුද මරන්න ආවේ? එහෙම කියද්දි ඔයා තමයි මරන්න ආවේ. කවුද මෝ? ඇයි මාව මරන්න ආවේ? දන්නේ නැහැ. මෙයාව කෙනෙක් හයර් කරලා තිනවා. ඒ කවුද කියලා හොයාගන්න ඕනි. දැන් එහෙම ඊළඟ සීන් එකේ ප්‍රයිම් මිනිස්ටර් ගාවටත් ඒ ෆොටෝ එක ගිහින් එතකොට ජනරලුත් ඒ හැරට ඇවිත් මම මේක කරේ නැහැ. මට යාව මරන්න ඕන නම් සුටුස් කාලා මරන්න පුළුවන්. මූ එහෙම මට යවන්න ඕනිත් නැහැ කියද්දි හරියට කතා කරපන් මේ කේට් රටට කොච්චර ලොකු සේවයක් කරලා තියෙනවද? ඇත්තටම මෙයාව මරන්න හදපු එක නම් වැරදි වැඩක්. ඇත්තටම කවුද මෙයාව හයර් කරේ? කවුද මෙයාව මරන්න හැදුවේ? දැන් කොහොම හරි කර්නල් කාර්යය කවුද මේ කරේ කියලා හොයාගෙන ඇත්තටම සංවිධානාත්මක කුලී අපරාධකාරයෝ ටිකක් ඉන්නවලු. ත්‍ස්තවාදී වගේ තමයි. කොහමරි ටෙඩ් කියන කෙනත් ඒකට සම්බන්ධ කෙනෙක්ලු. ඒ විතරක් නෙවෙයි. ඒකේ අයිතිකාරයා ඔයාගේ යාළුවා අර බිස්නස්මෑන් එයා තමයි කියලාත් කියනවා. ඒ කියන්නේ එයා තමයි මෙයාව හයර් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම එයාගේ මාස්ටර් ප්ලෑන් එකක් කියලා. මෙයා කියනවා ඒ විතරක් නෙවෙයි. එයාව දැන් අත්තරන් ගොඩ ගත්තොත් ඔයාට එයාටයි සම්බන්ධයක් තියෙනවා කියලාත් ප්‍රචාරයක් යයි. එහෙම කියද්දි අගමැති හොඳටම බය වෙනවා. මං කොහොනාද? මං එයාත් එක්ක කතා බහ කරලා තියෙනවා විතරයි. එයාත් එක්ක බිස්නස් ඩීල් වල තනම් මනන් කියලා ළඟින් ආශ්‍රය කළත් නැහනේ. ඒ වුණාට මාධ්‍යව දන්නේ නැහනේ. ඔයත් එක්ක ගහපු ෆොටෝ එකක් දාලා ඔයාටත් මේක ගැන සම්බන්ධයක් තියෙනවා කියලා කියයි කියලා කියද්දි එයා හොඳටම බය වෙනවා. ඒ වගේම සර්වෙලන්ස් කියලා සීක්‍රට් කෝඩ් එකක් හොයාගත්තනේ. අන්න ඒකත් ඒ සංවිධානයට සම්බන්ධ එකක්ලු. කොහොම හරි මෙයාත් බය වෙලා ඉන්නේ. බය වෙන්න දෙයක් නැහැ. ඔයා මට ඕඩර් එක දෙන්න මට මේ ප්‍රශ්නේ බලා ගන්න කියලා. මං එතකොට ඒක වැඩේ කරන්නම් කියලා කියද්දි හරි මං ඕඩර් එක නම් දෙන්නම්. ඔයාට මාව දන්නවා කියලා කියන්නේ නැහනේ. නෑ එහෙම මොකුත් කියන්නේ නැහැ. බය වෙන්න එපා කියලා කියද්දි මෙයාත් පර්මිෂන් එක දෙනවා. එහෙම ඊළඟ සීන් එකේ අර සල්ලිකාරයා ඉන්නේ පෝසතා. ඔහුගේ ගෙදරටම ඇවිත් කවුද කෙනෙක් මරලා දානවා. එයාත් ඉතින් එතනම ඉවරයි. එහෙම මරලා H2O කියලාත් බිත්තියේ ලියලා යනවා. එහෙම ස්ප්‍රේ කරලා ගියොත් ගොඩක් කට්ටිය වතුර දූෂණයට විරුද්ධව සටන් වදින කට්ටිය ඉන්නවනේ. එහෙම කෙනෙක් තමයි මේ වගේ බිස්නස්මෑන් කෙනෙක්ව. මෙයා වතුර දූෂණය කරන කෙනෙක්නේ. ඉතින් එහෙම කෙනෙක් මෙයාව මැරුවා කියලා. ඉතින් ඒ පැත්තට ප්‍රශ්න ඩයිවර්ට් වෙන්නේ. ඒක නිසාම තමයි මෙයාලා මෙහෙම කරන්නේ. දැන් එහෙම ඊළඟ සීන් එක සෝල්ට් අර නැවේ ඉඳන් චේම්බ් එකත් එක්ක මුස්සගෙන හෙලිකොප්ටරෙන් හෙඩ්ක්වාටර්ස් එකට අරන් යනවා. හීරොත් මේක දැත් ඉඳන් බලාගෙන ඉන්නේ. මෙයාත් අහනවා මෙයා වරන් ගිහින් මෙයාට මොකුත් කරන්න නැහැ නේද? නෑ මොකුත් කරන්න නැහැ. හැබැයි එයාගේ ප්‍රශ්න අහයි. එහෙම කියද්දිම හීරෝගේ යාළුවෙක් ඉන්නවා. ඒ හරිය ලොලි ඩ්‍රයිවර් කෙනේ. එයාව දැක්ක ගමන් බොසා කොහොමද? දැකලත් ගොඩක් කල්. එහෙම කියලා දැන් එයා කැෂුවලි කතා කරනවා. කාලෙකට කලින් මාත් එක්ක හිටියා. දැන් කොහෙද? ඔයාගේ රේන්ජ් එකම වෙනස්නේ. එහෙම කියද්දි හීරොත් අහනවා. දැන් මෙයා එක්කන් යනවනේ මෙයා මොකද්ද කරන්නේ? එයාව න ඇතුළට ගිහින් කෑලි කෑලිට කපලා දායි. මොකද ඉතින් මිනිස්සු 5 දෙනෙක් මැරුවා. එහෙම තියෙද්දි ඒකන් අතහරි දෙයාලා. මිනිස්සු සෝල් කියන පට්ටම වෛරකින් ඉන්නේ. ඒ විතරද? මාත් දිස්රා කතා කරපු විදිය. එහෙම කියද්දි හීරොත් හරි මට ඔයාගේ ලොරිය යතුරු පොඩ්ඩක් දෙන්න පුළුවන්ද? ඇයි ඉල්ලන්නේ? නෑ මං ඔයාගේ උසස් නිලධාරියෙක්. ඔයා ප්‍රශ්න අහන්න ඔයාට අයිතියක් නැහැ. ඔයාම දන්නවනේ. එහෙම කියද්දි මෑරත් කරගන්න දෙයක් නැහැ. යතුරු දෙනවා. හීරොත් දැන් එහෙම ලොරිය අරන් ගිහින් ඒක ස්ටාර්ට් කරද්දි හැනත් ඇවිත් ඔයා මොකද්ද මේ කරන්නේ? හොඳ හිතින් ඕකෙන් බිමට බහින්න කියලා කියද්දි කොහමරි ලොරිය තමයි චේම්බ් එක තියලා තියෙන්නේ. ඒක තමයි ඔෆිස් එකට අරන් යන්න ඕනේ. කොහමරි ලොරිය නැගරගත්තු හීරෝ ස්ටාර්ට් කරද්දිම ඒ කට්ටිය ඇවිත් හැනත් කියනවා ඔයා මෙතන යන්න හැදුවොත් ඔයාට මම වෙඩි තියනවා. එහෙම කියද්දි පබ්ලික්ලි වැඩි තියනවද ඔයා? ඔයාට එහෙම පුළුවන්ද? ඒ වුණාට ඔයාට මෙතනින් යන්නත් බෑ. ගොඩක් කට්ටිය ඉන්නවනේ. කවුද ඉස්සරහට යන්නේ? මම පිටිපස්සට යන්නේ කියලා. එයා බුස් ගයි කැනරේ එක රිවර්ස් කරද්දි ඒ චේම්බ් එක එහෙම මුහුදට වැටෙනවා. අපේ හීරෝත් ඒකත් එක්කම පැනලා චේම්බ් එකත් ඇරිද්දි සෝල්ට් ඇවිත් හීරෝවත් බේරගෙන එහෙමම දෙන්නත් එක්කම එතනින් පැන ගන්නවා. දැන් නිවුස් වලටත් ඒක කියනවා. කේටත් ඒක ආරංචි වෙලා ඇයි ඌ එහෙම කරේ? එහෙම කියලා එයාටත් හිතා ගන්න බෑ. හීරෝගේ ෆැමිලි එකත් මේක බලනවා. කේටුත් ඉක්මනටම හීරෝ හොයාගන්න. එයා කොහෙද ගියේ? එයා මොනා කරන්නේ? මෙයාලත් කලබල වෙනවා. එහෙම කේටු ඩ්‍රෙස් කරන්න කියලා යන්න හදද්දි ඒක පාටම අර මෙයාලා රෙඩි කරේ ටනල් එකක්. ඒකෙන් කවුද එනවා වගේ සිග්නල් එකක් එනවා. ඒක දකින මේ කේටුත් මං කොහෙවත් යන්නේ නැහැ. මම මෙයාලත් එක්ක කතා කරන්නම් කියලා. එයාම යනවා එයාලත් එක්ක කතා කරන්න. ගයිස් ඔයාලා මේ වෙනකම් මේ ෆිල්ම් එක බලනවා නම් පුළුවන් නම් පොඩි ලයික් එකක් දාලා අපිට සපෝට් එකක් දෙන්න. ඔයාලගේ ලයික් එක තමයි අනිත් අයටත් මේ වීඩියෝ එක රෙකමන්ඩ් වෙන්නේ. ඉතින් ගයිස් පුළුවන් නම් ලයික් එකක් දාන්න. හරි ආයෙත් අපි කතාවට යමු. එතකොට මෙතැන්ට ගොඩක් ක්‍රීචර්ස්ලත් ඇවිත් ඒකෙන් විශේෂ මේ පාරේ එන්නේ සෝල්ට් වගේ ලේඩි කෙනෙක් නෙවෙයි පිරිමියෙක්. එයා ඇවිත් කියනවා මිනිස්සු පිස්සුද? එයාලම සමාදාන කතා කරන්න එනවා. එයාලම් බෝම්බයක් තියලා එයාලම් පුපුරවගෙන එයාලම් මැරනවා. මොකද්ද මේ? ඔයාලට මොකක්ද ඕනි? එහෙම කියද්දි
කේට් සමාවිල්ලනවා මිනිස්සු වෙනුවෙන්. මිනිස්සු කියන්නේ ගොඩක් ඉමෝෂනල්ස්. ඉතින් ඒක නිසා ඒ කට්ටිය වෙනුවෙන් මං ඔයාලගෙන් සමාවිල්ලන්නම් කියලා කියද්දි එහෙම කියද්දි මේල් ක්‍රියේචර් හරි ඒක මං අතහරින්නම්කෝ. ඒත් අර සෝල්ට් කොහෙද? සෝල්ට් අපි ගාව තමයි ඉන්නේ. ඒ ටෙක්නිකලි දැන්ට අපි ගාව නැහැ. එයාව ඉක්මනට හොයාගන්න ඕනේ කියලා කියද්දි සෝල්ට් අපේ ජාතියටම අවමානයක්. එයා අපිට ද්‍රෝහි වුණා. මිනිස්සු එක්ක බේරගන්න කියලා. අපිට ද්‍රෝහි වෙලා. එයා බේරගෙන මෙහෙට එක්කන් ආවා. එයාට අපි දඩුවම් කරන්න ඕනේ. කොහෙද එයා කියලා කියද්දි කේටොත් දඩුවම් කරනවද? එහෙනම් මං ඔයාලට එයාව බාර දෙන්න නැහැ කියද්දි මේ අහන්න ඔයාලා හිතන වගේ කට්ටිය නෙවෙයි අපි. එහෙම කියලා මෙයා ඩෙමෝ එකක් වගේ පෙන්නනවා. එයා ගාව යකඩ පොල්ලක් වගේ එකක් තිබ්බා. ඒක එයාගේ පවර් එක යූස් කරලා ඒක එහෙම්මම මල කඩ කවනවා. ඒක එහෙමම දූවිලි වෙලා වෙනාස වෙලා යනවා. ඉතින් එයා කියනවා අපි වතුර අපි ඔක්සිජන් එකත් කලවම් වෙලා ඉන්නේ. අපි හිතුවොත් ඔයාලගේ යකඩ කෑලි ඔක්කොම මල කඩ කවලා දි รา පත් කරවන්න පුළුවන්. ඒ කියන්නේ විනාශ කරනවා කියලා කියන්නේ දැන් එහෙම ඒ ක්‍රියේච් එකත් ඔයාට මම දැන් වෝනින් එකක් දුන්නේ. ඒකත් එක්කම මම දෙවනි ඇම්බසට මට උඩින් ඉන්න එක්කෙනාව මීට් වෙන්න තියන්න එපා. එයාවත් මෙහෙමවත් කතා කරන්න නැති වෙයි. මීට එයාව ඔයාට වෙලාවක් ලැබෙන්නේ නැහැ. අවුරුදු 5යි දෙන්නේ. ඒක ඇතුළත ඔක්කොම නවත්තන්නත් ඕනි. ඒ වගේම සෝල්ලත් අපිට බාර දෙන්න ඕනි. නැත්තම් ටික දවසෙන් ඔයාලා හැමෝම විනාශ කරලා දානවා. දැන් මේක අකමැති ජෙනරල් බලාගෙන ඉඳලා ජෙනරල්ත් කියන ඉක්මනටම සෝල්ට හොයාගන්න කියලා. ඇයි ඉක්මනටම? මොකද අර සර්වරන්ස් එක අපි ටෙස්ට් කරලා බැලුවා. ඒ උනාට ඇඩල්ට්ලට ටෙස්ට් කරේ නැහනේ. ඉතින් එයාට පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න ඕනි මේක වැඩද කියලා බලන්න. එහෙම ටෙස්ට් කරලා ඒක සක්සස් වුණා නා. හෙටම මේ යුද්ධය ඉවරයක් කරන්න පුළුවන් මට. එහෙම කියලා මොකක්ද ගැනද කතා බහ කරනවා. දැන් ඒතොර හීරෝයි සෝල්ටුයි කොයිද රහස් තැනක වගේ. ඒ කියන්නේ කාටවත් පේන්නේ නැතුව කවුරුත් දෙන්නේ නැති තැනක හැංගිලා ඉන්නවා. සෝල්ටුත් ඉතින් ඒ හැරිදෙන කණ්ණාඩි එහෙම බිඳ කෑ ගහනවා. එයා මීට කලින් කණ්ණාඩි දැකලත් නැහැනේ. කණ්ණාඩි විතරක් නෙවෙයි මේ වගේ ලොකු බිල්ඩින් ඒවා මොකුත්ම දැකලා නැහැනේ. එයාටත් ඉතින් මෙව එහෙම පුදුමයක් වගේ. ඉතින් හීරෝටත් මේ ගැන කියනවා. මිනිස්සු හොයාගෙන අලුත් හොයා ගැනීම ඒවත් ගොඩක් මාවලස්. එහෙම කියලා එයාගේ හිතේ තියෙන දේවල් කියනවා. දැන් හීරෝත් අහනවා ඔයා උඩට එක්කන් එද්දි මට කිස් කරා නේද? ඒකට කියන්නේ කිස් කියලාද? මං කුතීම සොසනේ දුන්නේ. එහෙමම සෝල්ට් හීරෝගේ බෙල්ලේ අත තියද්දි හීරෝත් අහනවා ඔයා ගැන මට කියන්නකෝ. ඔයා මොන දේවල්ද කරන්නේ? ඔයාලා කොහොමද ජීවත් වෙන්නේ? එහෙම කියලා හීරෝත් දැන් කියනවා අපි වඳුරන්ගෙන් තමයි පැවතගෙන ඉන්නේ කියලා එහෙම. ඔව් මාත් ඒක දන්නවා. බලන්න ඔයාලා කොච්චර ලොකු දියුණුවක්ද. අපි වතුර ඇතුලේ විතරයි ඉන්නේ. ඒත් ඔයාලා අහසට යනවා, අභ්‍යකාශයට යනවා, හැම තැනටම යනවානේ. අපි එහෙම නෙවෙයිනේ. අපි ජීවත් වෙන්නේ මුහුදේ. මුහුදම තමයි ජීවත් වෙන්න ඕනේ. එහෙම කියලා කියද්දි හරි ඔයා දැන් මාව බේරගත්තනේ. ඔයාලා කට්ටිය වාත් එක්ක තරහින් ඉන්නව ඇත්තේ නා. ඔව් අනිවාර්යෙන්ම මං අහුනොත් එයාලා මට දඩුවම් කරાવી. මොකද්ද දෙන දඩුවම? මාව ඒ සෙට් එකෙම වෙන් කළා. කවුරුවත්ම මාත් එක්ක ආශ්‍රය කරන්නේ නැතුව මාව තනියෙන් අතහරි. මං ඒතර තනියෙන් මේ මුළු මහා මුහුදේ ඉන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ. ඊට වඩා ලොකු දඩුවමක් තියෙයිද? එහෙම කියලා දුකින් කියද්දි අපේ හීරෝගේ හાર્ට් එක ටික රේස් වෙනවා. එහෙම්මම දෙන්න ලං වෙලා දෙන්න ඉතින් හාදු දෙනවා. දැන් ඊළඟ සීන් එකේ හීරෝ කියනවා මේ අහන්න ඔයා දැන් මාව බේරගත්තා කියලා. ඔයාගේ කට්ටිය ඔක්කොම ඔයාව හොයාගෙන ඉන්නවා. මං ඔයාව බේරගත්තා කියලා. මාව මරන්න මගේ කට්ටිය හොයනවා. මේ අහන්න මං කොහොම හරි ඔයාව මෙතනින් බේරගන්නා. මං දන්න තැනක් තියෙනවා. ඒකේ දියඇලි ගංගා කියලා නිෂ්කලංක ප්‍රදේශයක්. එහෙට මිනිස්සු කවුරුවත්ම එන්නේ නැහැ. ඔයා මං එහෙට යවන්නා. එතකොට ඔයාත් මාත් එක්ක එනවද කියලා සෝල්ට අහද්දි හීරෝත් දැන් කල්පනා කරනවා. හීරෝට ඉතින් ළමයෙකුත් ඉන්නවනේ. ඒකට මං කෝල් එකක් ගන්න ඕනේ කියලා. එහෙමම දැන් දෙන්නත් එක්ක එළියට ගිහින් එහෙ හරි කතා කරගෙන යන කොල්ලෙක්ව අල්ලලා සෝල්ටෝ තියලා බය කරනවා. සෝල්ටොත් එයාත් බොරුවට ඉතින් ඇක්ටිං පාරක් දානවා. මේ හපන් මොන හරිම කතා කරොත් එයා ඔයා ඇවිල්ලා හපයි. ඒක නිසා පාඩුවේ ෆෝන් එක දීලා යන්න කියලා කියද්දි එයාත් ෆෝන් එක දීලා කුඩු කුඩු ගායි වේගෙන් බය වෙලා දුවනවා. දැන් හීරෝත් එහෙමම එයාගේ දුවට කෝල් කරනවා. තාත්තේ ඔයා කොහෙද? ඔයා ඊයාව බේරගත්තේ. ඔයා දැන් එයාත් එක්ක දින්නේ කියලා අහද්දි මේ අහන්න දුවේ මං ගොඩක් ආදරේ ඔයාට. මට ඔයාත් එක්ක කතා කරන්න ලොකු වෙලාවක් නැහැ. ඉක්මනට අම්මව නැගිටලා අම්මට ෆෝන් එක දෙන්නකෝ කියලා කියද්දි එයාත් දැන් දෙනවා. ඉතින් වයිෆ් එකත් එයා කතා කරනවා. මේ අහන්න මට වාහනයක් ඕනේ හදිසියෙම. සෝල්ට් මං එක්ක ඉන්නේ. එයාව ඉක්මනට මෙතනින් බේර ගන්න ඕනේ. මං කියන තැනට ඒක නිසා වාහනයක් අරන් එන්න. එහෙම කියලා එයා ලොකේෂන් එකක් තියෙනවා. ඒකත් මෙයා කතා කරන්නේ. මෙයාගේ දුව හොරෙන් තමයි ෆෝන් එකක් තියාගෙන ඉන්නේ. ඉතින් මේ ෆෝන් එක ගැන කවුරුවත්ම දන්නේ නැහැ කියලා තමයි හිතාගෙන කතා කරන්නේ. ඒ වුණාට වැඩක් නැහැ. පොලිසිය ඒකත් ට්‍රේස් කළා. වයිෆ්ගේ රූම් එකටම ඇවිත්. ඉතින් හීරෝත් මොකද්ද පාලමක් ගැන කියලා ඒ හරියට කාර් එක ගේන්න කියලා කියනවා. ඉතින් හීරෝ දන්නේ නැහැ පොලිසිය ඇවිත් මෙයාව ට්‍රේස් කරා කියලා. ඉතින් හීරෝත් එහෙම කාර් එක ගේන්න කියලා ෆෝන් එක කට් කරනවා. කොහොම හරි කේට්ටත් මේ ගැන ආරංචි වෙලා කේටුත් දැන් හැම එක්කම රෙඩි වෙනවා.
දැන් ඒකට රෙඩි වෙවි ඉද්දි තමයි කේට්ගේ කණ්ඩායම කෙනෙක් අර සෝල්ගේ වීඩියෝ එක මෝෆින් කරපු AI වීඩියෝ එකක් කියලා හොයාගෙන තියෙන්නේ. ඒකනත් දැන් කේට්ට දන්නවනවා. දැන් තමයි කේටුත් දැනගන්න සෝල්ට ඇත්තම හොඳ කෙනෙක් කියලා. ඒ වුණාට ඉතින් සාමාන්‍ය මිනිස්සු ඒ ගැන දන්නේ නැහනේ. දැන් එහෙම්මම අර බ්‍රිජ් එකට කියපු තැනට වයිෆ් කාර් එකක් අරන් එනවා. හීරොත් කාර් එක බල්ලා තියාන්තම් කාර් එක ආවා ඉක්මනට මෙතනින් පැනගමු කියලා දුවගෙන එද්දිම වයිෆ් මෙතනින් පැනගනින් මේක ඔයාට අටවපු උගලක් කියලා කියද්දිම ආමි පොලිසිය හැමෝම ඇවිත් හීරෝ වට්ට කරනවා. දැන් එච්චරයි. හීරොත් කොටු වුණා. එක පැත්තකින් කේට්ගේ ටීම් එක, එක පැත්තකින් ජෙනරල්ගේ ටීම් එක. කේටුත් මේක දැකලා ජෙනරල්ගෙන් කෝල් කරලා අහනවා ඇයි ඔයාලා ආවේ කියලා. කේටුත් කියනවා මේකට ඔයා හොට දාන්න එපා කියලා. එතකොට මෙහෙ රණ්ඩු යද්දි අපි හීරොත් එතනින් කොහමද පැනගන්න තමයි try කරන්නේ. හැබැයි දෙපැත්තෙන්ම වට කරලානේ. එතකොටම කේට් කියනවා. කේට් එයාගේ සොල්දාදුවන්ට කියනවා හීරොට පොයින්ට් කරපු ගන් පොයින්ට් එක ඉස්සලා අර සොල්දාදුවන්ට තියන්න කියලා. ඇසිස්ටන්ට්ුත් කියනවාට පිස්සුද මැඩම් නෑ මොනවා වුණත් මම බලා ගන්නම් කියලා කියද්දි එහෙමම දැන් හීරෝ කොටු වෙද්දි අපේ සෝල්ට් එහෙම්මම පාලමේ අයිනට වගේ යනවා. ඒ වුණාට සොල්දාදුව හැමෝම එයාට වෙඩි තියන්න බලාගෙන ඉද්දි සෝල්ටුත් එහෙම්මම යටි ගිරියෙන් වගේ ඉකෝ සවුන්ඩ් එකකින් කෑ ගහද්දි හැමෝට මේ ෆ්‍රීකවෙන්සි එක අහන් ඉන්න බෑ. ඒ තරම් කන රිදෙනවා. හැමෝම ගනුත් බිම දාලා ඔළුව අල්ලන් ඉඳි. අපේ හීරෝට විතර මොකුත්ම වෙන්නේ නැහැ. එහෙමම සෝල්ට් ඒ ඩයිවර්ෂන් එක පාවිච්චි කරලා වතුරට පැනලා එතනින් යද්දි අපේ හීරෝත් වේගෙන් ඇවිත් දුවලා ඇවිත් කියනවා මුහුදේ තනියෙන් පීනන්නේ නැහැ. බය වෙන්න එපා මං එනවා කියලා කියද්දි එතනින් මේ කොටස ඉවර වෙනවා. දැන් අවසාන කොටස. දැන් එහෙම ඊළඟට මොකද්ද වෙන්නේ කියලා පෙන්වන්නේ. හැම නිවුස් channel එකකම මේකට තමයි කතා බහ වෙන්නේ. දැන් එහෙමම හැමෝලගෙන් ගෙදර ඉන්න බල්ලොන්ව තමයි පෙන්වන්නේ. එක පාටම ක්‍රියේචර් කෙනෙක් උඩට ඇවිත් හක් ගෙඩියක් පිඹිද්දි එක පාරටම බල්ලොන්ට මොකද්ද එකක් වෙනවා වගේ. ඒකත් හැම බල්ලෙක්ම මුහුද පැත්තට එනවා වගේ. දැන් ඊළඟ දවසේ මීටින් එකක් සිද්ධ වෙද්දි අර කලින් කතා කරද්දී එළවුවේ අර ඇම්බට් ඇවිත් තමයි කතා කරන්නේ. එයා අහනවා ඇයි ඔයා අපේ බල්ලොන්ව මැරුවේ? ඔයාලට විතරයිද අපේ හොරතල් මාළු කන්න පුළුවන් මාළු මරන්න පුළුවන්? ඒකත් වැරද්දන්නේ. එහෙම කියද්දි ඇම්බට්ටත් කියනවා අපේ බල්ලෝ එහෙම ඩොමෙස්ටිකේටඩ්. ඉතින් එහෙම කරන එක වැරදි ඔයාලා. ඒකට ඒ ක්‍රියේචර් එකත් කියනවා මාළුත් අපේ හොරතල් නෑදෑයෝ වගේ තමයි. ඒ කට්ටිය විතරක් ඔයා මරන්නේ. ඒ කට්ටිය විතරක් ඇවිල්ලා අල්ලගෙන යන්නේ. ඒව හොඳයිද? කොහමද දෙන්න තකට තක ටික ටික යුද්ධයකට ලෑස්ති වෙනවා වගේ තමයි පේන්නේ. මේ දේවල් කේටුත් බලාගෙන ඉන්නවා. එයාට දැන් මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. එයාගේ මණ්ඩලේ කචල් වෙලා. එයා දැන් කවුන්සිල් ගන්න කියලා දැන් කවුන්සලර් ගාවට යනවා. කවුන්සලර් කෙනෙක්ව මීට් වෙන්න. එදිගුවොත් එයාගේ ඇස් වලට එයාගේ බොයිෆ්‍රෙන්ඩ් වෙටින් විට පේන්න පටන් ගන්නවලු. ඉලුෂන් එකක් වගේ. මෙයාගේ ළඟින් ඉන්නා වගේ පේන්න පටන් අරන්. දැන් එහෙම්මම අපේ හීරෝ තමයි පෙන්වන්නේ. හීරෝ වතුර ඇතුළේ ඉඳන් එළියට ආපු හින්දාද නැත්තම් සෝල්ට් එක්ක කිස් කරගෙන හිටපු හින්දාද දන්නේ නැහැ. එයාගේ බොඩි එකේ ගොඩක් වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ડોක්ටර්ස්ලා එයාව චෙක් කරනවා. ඒ විතරක් නෙවෙයි. එයාට වතුර ඇතුලේ දැන් ගොඩක් වෙලා ඉන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි. එයාගේ බෙල්ල ගාව, කන ගාව ටික ටික කහන්න පටන් ගන්නවා. ඒ විතරද සෝල්ට් අරේ කෑ ගහද්දි එතන හිටපු හැමෝටම එෆෙක්ට් වුණාට හීරෝට කිසිම සද්දයක් ඇහුන්නේ නැහැ වගේ. එයාට මොකුත් දුන්නේ නැහැ. ඉතින් දවස ගානේ හීරෝවල්ලා ටෙස්ට් කරනවා. මේ තමයි ડોක්ටර් කොහොම හරි එයාත් අහනවා ඔයාට දැන් කොහොමද? මං දැන් බය වෙලා ඉන්නේ. මෙහි ඉන්නේ මිනිස්සු ගොඩක් දැන් වෙනස් වෙලා. කට්ටියක් මාව හීරෝ කෙනෙක් විදිහට බලනවා. ඒත් තව කට්ටියක් මාව මරන්න හදනවා. කවුරු මොන වෙලාවෙ ආවිත් මාව මරයිද දන්නේ නැහැ. මං ගොඩක් බය වෙලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ඒක දැනගෙන රජය එයාට විශේෂ ගෙදරකුත් ලබා දීලා. දැන් එහෙම මේ දේවල් කියද්දි හීරෝ ඒ ගෙදර ඉන්නවා වගේ තමයි පෙන්වන්නේ. ඒ ගෙදර සුපිරි ගෙදරක්. ඒ වගේම පැය 24ම CCTV කැමරා ඔන් එකේ තියෙන්නේ. එයාලා හීරෝ වොච් කරගෙනම ඉන්නේ. හීරෝ මරන්නත් ගොඩක් කට්ටිය ඉන්නවනේ. ඉතින් හීරෝට දෙන කෑමත් චෙක් කරලා තමයි දෙන්නේ. ඉතින් ડોක්ටර් කියනවා මේ ජීවිතේ මට සැප ජීවිතයක්ද බෝරින් ජීවිතයක්ද අපාය ජීවිතයක්ද දන්නේ නැහැ. හැබැයි මට නම් ෆීල් වෙන්නේ මේක එපා වෙන අපාය ජීවිතයක් කියලා. ඒ විතරක් නෙවෙයි. මෙයා වතුර එද්දිලු මෙයාට සැනසීමක් දැනෙන්නේ. ඒ වගේම නාද්දිත් මෙයාට වතුර ෆීල් කරන්න පුළුවන්. දැන් එහෙම කේට්ගේ ටීම් එක තමයි පෙන්වන්නේ. කේට්ගේ ටීම් එකත් එක්ක තව ටීම් එකක් ජොයින් වෙනවා. දැන් දෙගොල්ලෝ එකතු වෙලා තමයි වැඩ කරන්න යන්නේ. දැන් ඒක ලීඩර්ත් ඇවිත් මෙයාට වීඩියෝ එකක් පෙන්නනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි. ඇන්ටාර්ක්ටිකාවේ ගොඩක් හිම කන්ද හිම තියෙනවනේ. ඒව ටික ටික දිය වෙනවලු. ඒ වැඩේ කරන්නේ ඒ ක්‍රියේචර්ස්ලා. ඉතින් මේ දේවල් පෙන්නලා එයාලා යුද්ධය පටන් ගත්තා කියලාත් කියනවා. කොහොම හරි එයාලා ඇත්තටම පටන් යනවා වගේ. ටික ටික දිය වෙද්දි මුහුදු මට්ටම වැඩි වෙලා ගොඩබිමත් වතුරෙන් යට වෙනවනේ. ඒ වගේ වැඩක් තමයි එයාලා කරන්නේ. ඉතින් මේක අහලා කේටු ෂොක් වෙනවා. ඇයි ගොත් අවුරුද්දකට මීටර් 100ක් විතර වතුර ගොඩබිම පැත්තට ඊළු මෙහෙම ගියොත්. ඉතින් කේටු දැනගන්නවා මේ එහෙම ගියා නම් නිකම්ම යුද්ධෙන් එයාලා දිනයි කියලා. ඉතින් මේක මෙහෙම යන්න හොඳ නැහැ කියලා. එක්මන්ටම ඊළඟට මීටින් එකක් දානවා.
ඒකත් මීටින් එකක් දාලා මේ ගැන තමයි අහන්නේ. ඉතින් ඒ ක්‍රියේට් එකත් නෙගොෂියේටත් ගැම්මෙන් කතා කරන්නේ. ඔයාලා තමයි මේක පටන් ගත්තේ. ඔයාලනේ ග්ලෝබල් වෝමින් අනම්මනම් කියලා පටන් ගත්තේ. ඔයාලා පටන් ගත්ත එක අපි ඉවරයක් කරනවා. මිනිස්සු කියන්නේ දැන් කුණු ගොඩක් පෘථුවියට. ඉතින් ඒ ඔක්කොම අපි විරිසිදු කරන්න තමයි හදන්නේ කියලා. නිකන් යුද්ධයට වරෙන් කියලා වගේමයි කතා කරන්නේ. ඉතින් මේ දේවලුත් හීරෝ බලලා ගොඩක් දුක් වෙනවා. එහෙමම හීරෝව එයාගේ වයිෆයි ළමයායි බලන්න කියලා එහෙට එක්කන් යනවා. ඒකත් ආරක්ෂාව මැද තමයි එක්කන් යන්නේ. දැන් එහෙම ළමයාව බදාගෙන ගොඩක් ඉමෝෂනලි අඬලා තනසවනවා. ඒ වගේම වයිෆත් මීට් වෙන්න යද්දි වයිෆුත් අහනවා ඇයි මෙහෙම දෙයක් කරේ? ඇයි එයාව බේරගත්තේ? නෑ එයා ගොඩක් හොඳ කෙනෙක්. ඒ වගේම කියලා එයාගේ හිත ඇතුළේ තියෙන හැමදේම කියනවා. එයා ගැන තමයි මං හිතන්නේ. එයා දැන් හොඳින් ඉන්නවද? කොහේ ඉන්නවද කියලා දන්නේ නැහැ කියලා කල්පනා කරන එයාගේ හිතේ තියෙන ඔක්කොම ටික කියද්දි මොකා? ඔයා දැන් මාළුවෙට ආදරේ කරනවද? එහෙම කියලා වයිෆ් පානවා. ඇතන වයිෆ් කිව්වට එක්ස් වයිෆ්. ඇත්තට මේ පවුලත් රජෙන් ප්‍රොටෙක්ෂන් එක දීලා තමයි තියාගෙන ඉඳලා තින්නේ. දැන් වයිෆයි දුවවයි වෙන තැනකට එයාලව යවන්න හදනවලු. ඉතින් ඊට පස්සේ ඉතින් වයිෆ්ටයි ළමයටයි මෙයාව බලන්න වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් ඔයා මොකද්ද කරන්න තීරණේ? ඔයා තාමත් ඒ සෝල් ගැන හිත හිතා ඉන්නද යන්නේ? එහෙම කියලා අහද්දි මේ අහන්න. ඔයා දන්නවද නිල්තල් මස්සෝ? එයාට වතුර ඇතුලේ ඉඳන් උත් එයාට වේව්ස් යවලා අනිත් කට්ටියත් එක්ක කමියුනිකේට් කරන්න පුළුවන්. ඒ වගේ තමයි මං වතුර ඇතුලට ගිහින් කෑ ගහවත් ඒක සෝල්ට ඇහෙනවා කියලා කියනවා. දැන් එහෙමම සීන් එක කට් කරලා දැන් හීරෝ පැන ගන්න try කරන්නේ. හීරෝ රෑ නිදි අතරේ හැමෝම වොච් කරගෙන ඉන්නේ. හීරෝ මොකද්ද එකකින් ක්ලික් කරපු ගමන් මොකද්ද ගැජට් එකකින් ඔබපු ගමන් ඒ කැමරාව ඔක්කොම රිවර්ස් එකේ දුවන්න පටන් ගන්නවා. ඒත් එක්කම හීරෝ එහෙම රෙඩි වෙලා එළියට එද්දි එතන බොඩිගාඩ් කෙනෙක් ඉන්නවනේ. එයාත් හීරෝට සපෝට් ද කොහෙද? එයාත් මොකුත් කියන්නේ නැහැ මොකුත් කතා කරන්නේ නැහැ. එහෙම මෙයාට යන්න දෙනවා. දැන් හීරෝත් එතින් පැනගෙන කාර් එකත් අරගෙන කෙලින්ම එන්නේ. මුහුණක් අයිනකට තමයි. එහෙමම ඇවිත් වතුරට බහැලා කෑ ගහනවා. හැමදාම මෙහෙම කරනවලු. ඒ කියන්නේ දැන් කියලා නෙවෙයි. කලින් ඉඳන් දවස් ගාන එහෙම කරගෙන තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් මෙහෙම කරනවා කියලා එයා දැන් වයිෆ්ටත් කියනවා. ඉතින් හීරෝ මං හැමදාම කෑ ගහනවා. ඒත් තාම එයා ආවේ නැහැ. එහෙම කියලා හීරෝ අඬන්න පටන් ගන්නවා. මේක දැකලා වයිෆ්ටත් ගොඩක් දුකයි. එහෙමම වයිෆුත් එයාගේ හිත සනසවනවා. කොහොම හරි ඩේලි මෙහෙම වෙනවනේ. ඒක කෙනෙක් මෙච්චර කල් ඉඳන් බලාගෙන තමයි ඉඳලා තින්නේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි. අර ජෙනරල් කාර්යයා. ජෙනරල් කාර්යයේ ගෝලෙත් තමයි අර බොඩිගාඩුත් හීරෝට උදව් කරන බොඩිගාඩුත්. ඒ ඇත්තටම මෙයාලා ප්ලෑන් කළා තමයි. මෙයා බලන්න සෝල්ට් ඇයවත් සෝල්ට් අල්ල ගන්න පුළුවන්නේ. ඒකට තමයි මෙයාලා මේ ප්ලෑන් කරන්නේ. ඉතින් මේක බලාගෙන ජෙනරලුත් කවදාම මෙයා කය ගහනවා. ඒ වුණාට තාමත් එයා ආවේ නැහනේ. ඇයි එහෙම කියලා කියද්දි තමයි ඩොමිනික් කියන්නේ. ඇත්තට මෙයා කෑ ගහන එක ඇහිලා තිබ්බොත් සෝල්ට් අනිවාර්යෙන්ම ඇවිත්. ඒ වුණාට මෙයාලා සොනික් ට්‍රැප් එකක් මොනා හරි එකක් ෆික්ස් කරලා ඉතින් එයා කෑ ගහවට එතනින් එහාට ඒ සවුන්ඩ් එක යන්නේ නැති වෙන්න මෙයාලා මොනවාද ට්‍රැප් එකක් ෆික්ස් කරලා තියෙනවා. ඒක නිසා තමයි ඇහිලා නැත්තේ. ඉතින් ඩොමිනික් මේ ගැන කියලා මං ටික වෙලාවකට ඒක ඕෆ් කරලා තියන්නම්. ඒ වෙලාව ඇතුළත එයාට ඒ හරියට ගින් කෑ ගහන සලස්වන්න ඔයාලා. එතකොට එයා එයි කියලා කියනවා. ඒ ගහලා ජෙනරලුත් එහෙනම් හරි. එහෙනම් සෙවරන්ස් ප්ලෑන අපි ක්‍රියාත්මක කරත් හරි නේද? එහෙම කියලා කියනවා. සෙවරන්ස් කියලා කිව්වට ඒ මොකද්ද කියලා කවුරුත් කියන්නේ නැහැ. ඒතර මෙහෙ කේට් එයා සෙවරන්ස් කියන වචන ගැන හොයලා එයාට ආරංචි වෙලා. ඉතින් එයාට තේරුම දන්නේ නැහැ. ඒ වචනයක් තියෙනවා මොකද්ද ඒ වචනේ කියලා. එයාට දන්නේ නැහැ. එයා එහෙම්මම ගිහින් සයින්යක් ගන්නවා වගේ අග්‍රාමාත්‍යතුමා ගාවට ගිහින් එයා දන්නවා ඇති කියලා එයාගෙන් ගිහින් ආද්දි එයා ෂොක් වෙනවා. ඇත්තටම එයා දන්නවා. ඒ වුණාට එයා දන්නේ නැහැ වගේ. මං මේ දේවල් ගැන දන්නෙත් නැහැ. මගෙන් මේ දේවල් ගැන අහන්නත් එපා කියලා. එයා යවන්න හදද්දි කේට් දැනගන්න මෙයා කොහොමද දන්නවා කියලා. කේට් කියනවා මේ අහන්න. මම දන්නවා ඔයාටත් වර්ක් ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒ වගේම ඔයාට මේ වෙලාවේ තීරණයක් ගන්නත් අමාරුයි. ඒ කියලා වැරදි තීරණයක් ගත්තොත් වැරදිනේ. ඒක නිසා ඔයා කියන්න සෙවරන්ස් කියන්නේ මොකද්ද? මං කාටවත් කියන්නෙත් නැහැ. මම මේක බලා ගන්නම්. එහෙම කියද්දි මෙයාත් කල්පනා කරලා දන්නේ නැහැ කියලා එතන යවනවා. එහෙම යන්න කලින් කේට් කියනවා දැන් කොහොමත් යුද්ධයක් ඇති වෙන්න යන්නේ. මොනවා වුණත් වෙන්න ඉඩ තියෙනවා. එහෙම මොනවා වුණත් මං ඔයත් එක්ක තමයි ඉන්නේ කියලා. එයා එතනින් යනවා. මේ කාලා අගමැදටත් පට්ටම දුකයි. එයාත් එහෙම්මම කාටදෝ මැසේජ් එකක් දානවා. ඒත් එක්කම අර සිකියුරිටි කාඩ්. එයාට මැසේජ් එකක් එනවා. අපේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න කියලා ජෙනරල්ගේ. එයා මොනා කරන්නේ? කෑම එකට මොකද්ද එකක් කලවම් කරලා මෙයානේ කෑම එක ගේන්නේ. එයාට ඒක දෙනවා. දෙන ගමන් හිමීට රිමෝට් එක චේන්ජ් කරනවා. ඒ රිමෝට් එකෙන් තමයි ඇත්තට මේකේ වහ තියනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. කොහොමද දැන් රිමෝට් එක මාරු කරලා හීරොත් දන්නේ නැහැනේ. හීරොත් චෙක් කළා එහෙම කනවා. කාලා එයාට සිහි නැති වෙලා යනවද කොහෙද? හොඳටම නිින්ද යනවා. ඒ ගැප් එකේ දැන් අර සිකියුරිටි කාඩ් ටෙක් රිමෝට් එක පාවිච්චි කරලා කැමරාවට සිග්නල් එක දෙද්දි ඒකත් හැක් කරලා රිවර්ස් එකේ දුවද්දි ඉක්මනට මේ හරියට නිකන් හොස්පිටල් එකේ ඔපරේෂන් කරන ඩොක්ටර්ස්ලා වගේ සයන්ටිස්ට්ලාද කවුද මන්දා මොකද්ද එකක් අරන්
හීරෝගේ රූම් එකට එනවා. ඇවිත් හීරෝගේ බඩට මොකද්ද ඉන්ජෙක්ෂන් එකක් එහෙම ගහලා ඔපරේෂන් එකක් මොකද්ද එකක් කරලා එහෙම්මම සිකියුරිටි ගාඩ් එයාගේ මූණ ස්ප්‍රේ එකකුත් ගහනවා. එහෙම්ම මෙයා හීරෝ ඇහැරෙන්න කලින් එයා මොනා කරන්නේ අර කට්ටියත් පිටත් කරවලා එහෙම ඇඳුම් ටිකත් ඒක ඇතුළට දාලා එයාත් මොකුත් තුන්නති ගානට ඩියුටි බලනවා වගේ එහෙම මෙතන ඉන්නවා. මොකුත්ම දන්නේ නැති හීරෝ. ඒ කියන්නේ හීරෝට කිසිම සිහියක් තිබ්බේ නැහැ. එයා එහෙම්මම නැගිටලා එයා දැන් සෝල්ට් එක්ක කතා කරන්න යන්න එපා. සෝල්ට කතා කරන හැමදාම එහෙම කියලා තමයි දැන් උත් කැමරාව හැක් කරලා එයා එහෙමම යන්නේ. දැන් බීච් එකටත් ඇවිත් එහෙම්මම සෝල්ට්ට කතා කරන්න පටන් ගන්නවා. සෝල්ට්ට කතා කරද්දි මේ සැරේ රේඩාර් එක වගේ එක ඕෆ් කරලානේ තියෙන්නේ. ඒක නිසා මේ සැරේ සෝල්ට් ඇහිලා හීරෝ දන්නා සෑවට් ඇහුණා කියලා හීරෝත් දැන් එයා එයි කියලා හිතාගෙන එතනට වෙලා වෙයිට් කරගෙන ඉද්දි උදේ වුණ ගමන් සෝල්ටුත් ඒ හරියට එනවා. ආපු ගමන් හීරෝටත් පට්ටම සතුටුයි. වා කොහෙද ගියේ? මෙච්චර කල් කොහෙද ගියේ? ඇයි මං කතා කරද්දි ඇහුන්නේ නැද්ද ඔයාට? නෑ මට මොකුත් ඇහුන්නේ නෑ. මං මීට ටිකක් ඈතින් තමයි හිටියේ. අද තමයි මට ඇහුනේ. මං හැමදාම ඇවිත් රැට කෑ ගහවා. ඔයාට එකක්වත් ඇහුන්නේ නැද්ද? එයාත් නෑ කියනවා. එහෙම දුවලයිත් කිස් කරනවා. මට ඔයා බලන්නවත් බැරි වෙයි කියලා. මං ගොඩක් දුක් වුණා කියලා. එහෙම හීරෝගේ හිතේ තියෙන ඔක්කොම ටික කියනවා. දැන් ඒතර සෝල් කියනවා මට වැඩි වෙලා මෙහෙ ඉන්න බෑ. ඔයාලගේ සිවිලයිසේෂන් එක දැන් ටික ටික කොලැප්ස් වෙන ගම. ඉතින් කොහොම හරි අපි මේක නතර කරන්න ඕනේ. අපේ කට්ටියත් අර අයිස් දිය කරනවා. අපි කොහොම හරි මේක නතර කරන්න ඕනේ කියලා මං කියන වචනේ එයාට සිග්නල් එකක් වගේ යවන්න. ඒතකොට එයාලා මේ ඔක්කොම නතර කරයි කියලා එකෝට් කියලා වචනයක් කියනවා. ඒක ගිහින් කියන්න කියලා කියනවා. එකෝට් ඒ මොකද්ද? මේ අහන්න කියන්න වෙලාව නැහැ. ඉක්මනටම වා ගිහින් කියන්න ඒක. ඒක ස්පෙෂල් වර්ඩ් එකක්. ඒ වර්ඩ් එකට අපේ කට්ටිය හැමෝම හිස නමනවා. ඒක නිසා තමයි කියන්නේ ඉක්මනට මේ ඒක කියන්න කියලා. දැන් එහෙම සෝල්ටුත් එතනින් යද්දි අපේ හීරෝත් ගිහින් ඒ එකෝට් කියන වචන කියන්න කියලා කියනවා. ඉතින් මෙයාලත් එකෝට් කියන වචනේ තේරුම එහෙම හොයලා බලනවා. ඒත් හැකියුරේට වචනයක් හොයාගන්න බෑ. ඉතින් සෝල්ට්නේ කිව්වේ ඒක නිසා අපි යවමු කියලා. එයාත් දැන් රෙඩි වෙනවා යවන්න කියලා. දැන් එහෙම රෑ වෙනවා. කොහොම හරි දැන් ටික ටික රැල්ලක් සැර වැඩි ඉස්සරට වඩා. ඒ වගේම දැන් ඊළඟ දවසේ අපේ කේට්ටෝ පෙන්නනවා. දැන් මෙයාලා සිග්නල් එක යවුවද කොහෙද? කිසිම රෙස්පොන්ස් එකක් නැහැ. ඒත් එක්කම පොඩ්ඩක් එහා වෙන්න කෑම්ප් එකක් පෙන්නනවා. ආමි කෑම්ප් එකක් වගේ. ඒ හරිය මොකද්ද එකක් ගොඩ ගහලා වගේ වතුරට ගොඩ ගහගෙන ආවා වගේ මෙයාලත් බලනවා. බලද්දි වෙන මොකක්වත් නෙවෙයි. ක්‍රියේච් එකක් මැරිලා වතුරට ගොඩ ගහගෙන ඇවිත්. ඒකත් ඒ ක්‍රියේච් එකට නිකන් ලෙඩක් හැදිලා වගේ ඇඟ පුරා මොකද්ද එකක් ඇවිත්. ඉතින් මේ පටන් ගන්නව විතරයි. දැන් හැම තැනම ඒ වගේ මැරලා ඒ ක්‍රියේචර්ස් මුහුද ගොඩට එනවා. ඉතින් කාටවත් මොකුත්ම තේරෙන්නේ නැහැ. ඇයි එකපාරට මෙයාලා මැරෙන්න පටන් ගන්න කියලා. ඒකත් නිකන් වෛරස් එකක් ඇටැක් කළා වගේ තමයි. එයාලා මැරෙන්නේ. දැන් දහස් ගණක් ඇක්වා ක්‍රියේචර්ස් මැරලා වතුරේ පාවෙනවා. දැන් එහෙමම හීරෝත් මේක දැකලා සෝල්ට මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ කියලා කේට්ට කන්ටැක්ට් කරනවා. කේටත් හිතා ගන්න බෑ. කේටත් ඇවිත් දැන් ටෙස්ට් කරනවා කට්ටිය අරන් ඇවි. කේටුත් අහනවා. එතකොට අපි එකවුට් කියලා සිග්නල් එකක් යවුවේ. ඊට පස්සේද මෙයාලා මැරෙන්න පටන් ගත්තේ. නෑ වැඩ මෙහෙම නෙවෙයි. ඊට කලින් ඉඳන්ම මෙයාලගේ ඇඟේ මොනා හරි පොඩි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. වෙන මොකක් හරි තමයි මිස්. එහෙම කියද්දි ඒ හරින සයන්ටිස්ට් ඒක චෙක් කරලා බලලා කියනවා. ඇත්තටම මේක මිනිස්සු හදපු වෛරස් එකක්ලු. ඒ වෛරස් එක තමයි මෙයාලගේ ඇඟ පුරා පැතිරලා තියෙන්නේ කියලා. එයා කියනවා. එහෙම කියද්දි තමයි කේටත් මීටර් වෙන්නේ. සබරන්ස් කියන වෙන මොකක්වත් නෙවෙයි. මෙන්න මේක තමයි වෛරස් එක. දැන් ගේට් එක මීටර් වෙද්දිම එක පාටම ඒ කට්ටියකින් SOS සිග්නල් එකක් එනවා. ඉක්මනටම දැන් ආයෙත් සාකච්ඡාවක් පවත්වනවා. මේ පාර ඇම්බැසඩර් කෙනෙක් විදිහට එන්නේ අපේ හීරෝයි කේටුයි දෙන්න මේ හරි රෙද්දි. එහා පැත්තෙන් එන්නේ අපේ සෝල්ට්. කේටුත් හීරෝ ගාටයිත් කියනවා මේ අහන්න මේ කවුද කරේ කියලා මම දන්නවා. හැබැයි ඒක යාලා තමයි කරේ කියලා මට එවිඩන්ස් නැහැ කියලා කියනවා. දැන් ඒ හැඩට සෝල්ටයිත් ඔයාලා දිනු. ඔයාලා මේ යුද්ධෙන් දිනුවා. එහෙම කියද්දි අර ජෙනරලුයි ඩොමිනිකුයි අමුතු හිනාවක් දානවා. ඒ වුණාට අපේ හීරෝ ගොඩක් අමාරුවෙන් අඬ සෝල්ගෙන් සමාව ඉල්ලනවා. සෝල්ටුත් ගොඩක් දුකින් ඉන්නේ. හීරෝත් අහනවා මොකක්ද උනේ? මුහුදයට මොකක්ද උනේ? අපි හැමෝම මැරුණා. අපේ ගොඩක් කට්ටිය මැරුණා. වෛරසයක් ඇවිත් අපි හැමෝම විනාශ කරා. ඒතර ඔයා විතරක් බේරුනේ කොහමද? නෑ ඒ වෛරස් එක ඇටැක් කරන් 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට. ඉතින් අර එක්කෙනා තමයි මම කියලා. එයා බේරුණා කියලා කියනවා. ඉතින් හීරෝත් ගොඩක් දුක් වෙලා මේකට මට කිසිම සම්බන්ධයක් නැහැ කියලා කියද්දි ඔව් ඒක දන්නවා. හැබැයි මේ රූම් එකේ තමයි මේ බිල්ඩින් එකේ තමයි ඉන්නේ. ඒ වැඩේ කරපු එක අනිවාර්යෙන්ම එයා කවුද කියලා වතුර දන්නවා. වතුර මෙයාලා දඩුවම් කරයි කියලා. එයා කියනවා කොහොමත් වතුරත් එක්ක මේ වෛරසය මික්ස් වෙලා ඇතිලුනේ. ඉතින් ඒ වතුරට ෆින්ගර්ප්‍රින්ට්ස් එහෙම දන්න හින්දා එයා කොහොමත් පලිගනී කියලා කියනවා. ඉතින් එයා ඒ දේවල් කියද්දි ප්‍රයිම් මිනිස්ටර් ජෙනරල් ඩොමිනික් තුන්දෙනාම හොඳටම ටිකක් බය වෙලා වගේ. එයා දැන් කල්පනා කරනවා එයා නනා ඉද්දි
බඩ ඇතුලෙන් වතුර ඇවිත් එක පාටම එයා මැරෙයි කියලා වගේ. ඒ විතරක් නෙවෙයි ඩොමිනික් ජනරල් ඒ දෙන්නත් නිකන් කාර් එක ඇතුලේ වතුර ගොඩක හිර වුණා වගේ. එයාලත් කල්පනා කරලා බලනවා. එයාලත් බය වෙනවා. ඒ කියන්නේ එයා කල්පනා කරලා බැනුණාද නැත්නම් ඒක පෙන්නුවාද කියලා දන්නේ නැහැ. එයා දැක්ක ගමන් නිකන් බය වෙලා ඩොමිනික් ඒ හරිය ඉඳන් නැගිටලත් යනවා. ඒතර හීරෝ අහනවා එකෝට් කියන එකේ තේරුම මොකද්ද? එකෝට් කියන එකනේ අපි යව්වේ. නෑ ඒකෙත් දැන් තේරුමක් නෑ. එකෝට් කියන එකේ තේරුම දෙගොල්ලම එකතු වෙලා එයාලගේ ඉමෝෂන් ෂෙයා කරලා දෙගොල්ලම සෙලිබ්‍රේට් කරන එක තමයි එකෝට් කියන්නේ. ඒකටත් දැන් කිසිම අවස්ථාවක් නැහැ. එහෙම කියලා දැන් කේටුත් අපේ හීරෝට කියනවා ස්ක්‍රීන් එකේ දාලා තියෙන කියවන්න කියලා. දැන් හීරෝත් ඒක බලලා කියවනවා. ඒකේ තියෙන්නේ අපි ඔක්කොම එකතු වෙලා දැන් ආයෙත් ජීවත් වෙමු. ඔයාලට කියලා වෙනම තැනක් අපි වෙන් කරන්න. අපි දෙකොල්ල එකටම එකතු වෙලා ජීවත් වෙමු. ඒ තැන වෛරස් පොලියුෂන් අපෙන්ද කිසි කරදරයක් නැහැ. එහෙම කියලා පැසිෆික් ඕෂන් එකේ පැත්තක් දෙන්නම් කියලා කියනවා. ඒක අහද්දි හරි අපි ඒකට කැමති වෙන්න. එහෙම කියලා ස්ක්‍රීන් එකේ ෆොටෝ එකකුත් පෙන්නනවා. අරෙන් ගොඩට ආපු ක්‍රියේටර් කෙනෙක් මාළුකාරය දඩයන් කරලා ඒක සෙලිබ්‍රේට් කරලා ෆොටෝ එක. කොහොමත් ඉතින් අපි ඔයාලගේ යටටනේ ජීවත් වෙන්න ඕනි. ඔයාලට බයනේ ජීවත් වෙන්න ඕනි. අපි ඒක පිළිගන්නා. අපි කොහොමත් මේ යුද්ධෙන් පෙරදුනානේ. එහෙම කියලා එතනින් යන්න හදද්දි අපේ හීරෝත් මට ඔයාව ආයෙත් බලන්න පුළුවන්ද කියලා අහද්දි සෝල්ට් කතා කරන්නේ නැහැ. ඉමෝෂනල් ලුක් එකක් දෙනවා. නිකන් ආදරයක් බලනවා වගේ. හීරෝටත් ගොඩක් දුකයි. කේට්ටත් ගොඩක් දුකයි. හීරෝත් එහෙම අඬ ඉද්දි එක පාටම එහර දෙන කණ්ණාඩි එකපාරට බිපිරෙන්න පටන් ගන්නවා. හැමෝම ඉතින් බයේ දුවද්දි හීරෝ විතරක් දුවන්නේ නැහැ. එහෙම්ම මෙතනට වෙලා ඉන්නවා. එහෙම ඉද්දි හැනා එහරට ඇවිත් ඉක්මනටම හීරෝ බලෙන් ඇදලා එතනින් එළියට එක්කන් එනවා. දැන් එහෙම වීදුරත් පුපුරලා වතුරත් එහරට ඇවිල්ලා ඒ තැනම විනාශ වෙනවා. දැන් එතකොට ඊළඟ සීන් එකේ කේටුත් එයාගේ ඇසිස්ටන්ට් එක ඉඳගෙන ඒ ගැන කතා බහ කරගෙන ඉද්දි එකපාරටම තව ඇසිස්ටන්ට් කෙනෙක් ඇවිත් එයාට ෆෝන් කෝල් එකක් ආව කියලා ෆෝන් එක දෙනවා. ඒකත් හීරෝ චෙක්අප් කරපු ડોක්ටර් තමයි යාට කතා කරන්නේ. ඒකත් හීරෝ චෙක් කරලා බලද්දි දැන් තමයි රිපෝට් එක ඇවිත් තියෙන්නේ. එයාගේ ඇඟේ ගොඩක් වෙනස්කම් සිද්ධ වුණා කිව්වනේ. එයා නිකන් ඇක්ටොටික් කෙනෙක් විදිහට ටික ටික පරිවර්තන වෙමින් තමයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ වතුරෙත් හොඳට හුස්ම ගන්න පීනගෙන ඉන්න පුළුවන් විදිහට. දියගොඩ දෙකේම එයාට ජීවත් වෙන්න පුළුවන් වෙන විදිහට එයාගේ බොඩි එක ටික ටික කන්වර්ට් වෙනවා. කොහොම හරි දැන් හීරෝ ඩබල් කෙනෙක් වගේ. ඒ කියන්නේ ඒ පැත්තටයි මේ පැත්තටයි දෙකටම අයිති කෙනෙක් වගේ. මිනිස්සෙක් නෙවෙයි දැන්. කොහොම හරි ඒක සිද්ධ වෙන හේතුවක් අරහත් එක්ක එදා ඩිස්ටිලිටින් කරානේ. ඒක තමයි හේතුව වෙලා තියෙන්නේ එතකොේද? ඒ විතරක් නෙවෙයි. හීරෝ උඩට එක්කන් එද්දිත් හීරෝට කෘතිම ශෝෂණය දුන්නානේ. ඒකත් එක හේතුවක්. දැන් කේටුත් එහෙම්මම හීරෝව වාහනයකට දාගෙන මූණ පැත්තට එක්කන් එනවා. එහෙම එද්දිත් හීරෝගේ බෙල්ල ගාවින් පොඩි පොඩි හිල් වගේ මතුවෙනවා. ඒකනේ මාළුවන්ට හුස්ම ගන්න තියෙන්නේ. අන්න ඒ වගේ. දැන් හීරෝත් ඒ මැඳුම් ගලවගෙන කුඩු කුඩු ගායි දුවලා ගිහින් වතුර ඇතුළට ගිහින් සෝල්ට් කෑ ගහලා ඉන්ෆර්මේෂන් එක දෙද්දි ඒ කියන්නේ සිග්නල් එක දෙද්දි සෝල්ට්ත් ඒ හරියට එනවා. ඉතින් අවසානට දෙන්න එකතු වෙනවා. හීරෝගේ බෙල්ල ගාවත් අර හිල් හිල් වගේ ආවනේ. හීරෝත් මොකද්ද කියලා බලන්න වතුර ඇතුළට යනවා. හීරෝට වතුර ඇතුළේදීත් හුස්ම ගන්න පුළුවන්. හීරෝත් එහෙම කේටට ටටා බයි බයි පෙන්නලා එහෙම සෝල්ට් එක්කම ජීවත් වෙන්න කියලා. එයා සෝල්ට් එක්කම යන්න හදනවා. ඒකත් එක්කම කේටුත් අතියාන්තම් අවසානට මේ දෙන්න හරි එකතු වුණානේ කියලා වගේ සතුටු වෙලා එතනින් එයත් යද්දි එහෙම්මම මේ සීරීස් එක ඉවර වෙනවා. ඉතින් ගයිස් කොහොමද අමුතු විදිහේ සීරීස් එකක් බලපු තෘප්තියක් තියෙනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඔයාලගේ ලයික් එක තමයි අනිත් අයටත් මේ සීරීස් එක රීච් වෙන්නේ. හරි ගයිස් මේ සීරීස් එක ගැන ඔයාලා මොනවද හිතන්නේ? ඔයාලටත් මේ වගේ නාග කන්‍යාවක් එහෙම නැත්නම් දියකිඳුරියක් හොල්මනක් එහෙම ආවොත් ඉතින් ඔයාලත් යාළු වෙනවද? මොකද කරන්නේ? හීරෝගේ නෙගොෂিয়েට් කරනවා කියලා හිමීට ටෝක් කරනවද? අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් විතර දාන්න. හරි ගයිස් අපි තවම මූවි එක මුණ ගැහෙමු. Thank you.